හරි පුතේ. ඉස්සෙල්ලාම අපි කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරමු. හරි. පළවෙනි ප්‍රශ්නේ ගන්නකො. ඔයාලට පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මිනිසුන් 5 දෙනෙකුට දින 3කදී නිම කළ හැකි වූයේ පවරන ලද වැඩ කොටසෙන් 3න් එකකි. ඉතිරි වැඩ කොටස නිම කිරීමට නම් තව කොපමණ මිනිස් දින ප්‍රමාණයක් අවශ්‍ය වේද? right. ගාන ඔයාලට දැන් කියවගෙන යද්දී ඔයාලට තේරෙන්න ඕනේ මේ ගාන ඇවිල්ලා තියෙන්නේ මිනිස් දින සම්බන්ධයෙන් කියලා. හරි. මිනිස් දින සම්බන්ධ ගැටලුවක් හදද්දී අපි පුංචි chart එකක් පාවිච්චි කරනවා. බලාගන්නකො. ඔයාලා දැන් සමහර කට්ටිය මේ chart එක දැනටමත් පාවිච්චි කරනවා ඇති. හරි කමක් නැහැ. මේ chart එක දන්නේ නැති කට්ටිය මාත් එක්ක මේ විදිහට ගාන හදාගෙන යන්න මේ chart එකෙන් ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලාම ඉන්නවා මිනිසු. හරි. ඊළඟට ඉන්නවා දින. ඊළඟට ඉන්නවා මිනිස් දින. හරි. දැන් බලන්නකො. මේක තමයි chart එක. ඉස්සෙල්ලාම ඉන්නවා මිනිසුන්, ඊළඟට ඉන්නවා දින, ඊළඟට ඉන්නවා මිනිස් දින. හරි. දැන් අපි ගාන අයපාරක් කියවගෙන ගිහිල්ලා මේ chart එකට මේ ගාන දීලා තියෙන දත්ත ආදේශ කරගෙන යමු. හරි. ගාන කියන්නේ මොනවද? මිනිසුන් 5 දෙනෙකුට දින 3කදී නිම කිරීමට. හරි. මිනිස්සු කී දෙනයිද? මිනිස්සු 5 දෙනයි. ඔන්න ඉන්නවා මිනිස්සු 5 දෙනා. දින කීයක්ද? දින 3යි. මිනිස්සු 5 දෙනෙක්ට දින 3කදී නිම කරන්න පුළුවන් උනේ එයාලට පවරපු වැඩ කොටසෙන් 3න් එකයි. හරි. ඔන්න බලන්න. පුතේ මේ වගේ chart එක වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී අපි ಗುಣ කරන එක කරන්නේ. ඔන්න බලන්න. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දී අපි මේක ಗುಣ කරනවා. ඔන්න බලන්නකෝ. මිනිස්සු 5 දෙනෙක් දින 3කදී කරපු වැඩ ප්‍රමාණය අපි හොයන්නේ. එහෙම නැත්නම් මිනිස්සු 5 දෙනෙක් දින 3කදී කරපු මිනිස් දින ප්‍රමාණය අපි හොයන්නේ 5 3ෙන් ಗುಣ කරලා. ඔන්න බලන්න. 5 3ෙන් ಗುಣ කරනවා. 5 වරක් 3 15යි. හරි. දැන් අපි ගාන කියන්නේ මොකද්ද? ගාන කියන්නේ මෙයාලට කරගන්න පුළුවන් උනේ මෙයාලට පවරපු වැඩ ප්‍රමාණයෙන් 3න් එකක් විතරයි. මෙයාලට පවරපු සම්පූර්ණ වැඩ ප්‍රමාණයෙන් 3න් එකක් විතරලු මේ කරගන්න පුළුවන් උනේ. ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට නම් තව කොපමණ මිනිස් දින ප්‍රමාණයක් අවශ්‍ය වේද කියලා අහන්නේ. හරි. ඔන්න බලන්නකෝ. මෙයාලා කරේ මිනිස් දින 15ක වැඩ ප්‍රමාණයක්. එහෙනම් සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපි කොහොමද හොයන්නේ? එයාලට කරගන්න පුළුවන් උනේ එයාලට පවරපු වැඩ කොටසෙන් 3න් එකක් නම් එයාලා කරපු වැඩ ප්‍රමාණය 3ෙන් ගුණ කරපුවාම සම්පූර්ණ වැඩ ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. ඔන්න බලන්න. මුළු වැඩ ප්‍රමාණය. මුළු වැඩ ප්‍රමාණය. කොහොමද හොයන්නේ? මිනිස් දින 15ක වැඩ ප්‍රමාණයක් දැන් එයාලා කරලා තියෙනවා. ඔන්න බලන්න. මිනිස් දින 15ක වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේ 3 ගුණයක් තව කරන්න තියෙනවා. එහෙනම් අපි මේක 3ෙන් ගුණ කරගන්න ඕනේ. ඔන්න බලන්න. මිනිස් දින 15 3ෙන් ගුණ කරපුවාම කීයද? මිනිස් දින 45යි. අපේ ගානේ අහන්නේ මොකද්ද? ඉතිරි වැඩ කොටස නිම කිරීමට නම් තව කොපමණ මිනිස් දින ප්‍රමාණයක් අවශ්‍ය වේද? ඉතිරි වැඩ ප්‍රමාණය කොච්චර මිනිස් දින ගාණක් තියෙනවද කියලා අපෙන් අහන්නේ. අපි එහෙනම් ඉතිරි වැඩ ප්‍රමාණය හොයමු. ඉතිරි වැඩ ප්‍රමාණය කොහොමද හොයන්නේ? මුළු වැඩ ප්‍රමාණයෙන් එයාලා කරපු වැඩ ප්‍රමාණය අඩු කරනවා. මුළු වැඩ ප්‍රමාණය තමයි මිනිස් දින 45. කරපු වැඩ ප්‍රමාණය තමයි මිනිස් දින 15. පුතේ 45න් 15ක් අඩු වුනහම කොච්චරද? මිනිස් දින 30යි. මේක තමයි උත්තරේ. හරි නේද? හරි. හරි පුතේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ දී ඇති රූපය ඇසුරින් x හි අගය සොයන්න. ඔන්න බලන්න. ජ්‍යාමිතිය ප්‍රශ්නයක්. අපිට මේ වගේ රූපයක් දීලා තියෙනවා. ඔන්න බලා ගන්න. මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙන්න මෙතන කෝණය අංශක 80යි කියලා දීලා තියෙනවා. අංශක 80යි. මෙන්න මෙතන කෝණය x. මෙතන කෝණය දීලා තියෙනවා 3x. හරි. අපිට කියන්නේ x වල අගය හොයන්න කියලා කියන්නේ. හරි. ඔන්න බලා ගන්නකෝ. පුතේ ඔයාලට මතක් වෙනවද මේ වගේ ත්‍රිකෝණයක් දැක්කහම මෙන්න මේ ප්‍රමේය මතක් වෙනවද කියලා බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ. ඒ මොකක්ද ඒ කිව්වේ? ඔන්න බලා ගන්නකෝ.
පුතේ ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට තියෙනවා. ත්‍රිකෝණයක අපි කියමු පාදයක් දික් කරනවා. දැන් මේ පාදේ මම මේ විදිහට දික් කරනවා කියලා හිතන්න. ඔන්න ඔය විදිහට දික් කරනවා. දික් කරපුවාම හැදෙනවනේ මෙන්න මෙතන බාහිර කෝණයක්. ඔන්න ඔතන හැදෙනවා බාහිර කෝණයක්. ඔය බාහිර කෝණේ අගය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ. අභ්‍යන්තර කෝණය තමයි මෙන්න මේ කෝණය. මේ බාහිර කෝණේ අභ්‍යන්තර කෝණය මේක. ඒකේ සම්මුඛ කෝණවල එකතුවට සමානයි. මෙන්න මේ කෝණයේ සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි. මෙන්න මේ කෝණ දෙකේ එකතුවට මේ එළියේ තියෙන බාහිර කෝණය සමානයි කියලා තමයි ඒ ප්‍රමේයෙන් අපිට කියන්නේ. ඔන්න බලා ගන්නකෝ. මේ ත්‍රිකෝණයේ මේ පාදේ මෙන්න මේ විදිහට දික් කරලා තියෙනවා කියලා අපිට පේනවා. එළියේ තියෙන කෝණය 3x. එහෙනම් මේකේ බාහිර කෝණය තමයි 3x වෙන්නේ. එහෙනම් ප්‍රමේයට අනුව බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වෙන්න ඕනේ. බාහිර කෝණය මේක නම් අභ්‍යන්තර කෝණය වෙන්නේ මෙන්න මෙයා. මෙයාගේ සම්මුඛ කෝණ කියන්නේ මේ කෝණයයි මේ කෝණයයි. එහෙනම් අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් බාහිර කෝණය සමාන වෙනවා 3x සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට. x එකතු කිරීම අංශක 80. ඔන්න බලන්න. ඔන්න x එකතු කිරීම අංශක 80. හරි. දැන් බලන්නකෝ. පුතේ මේ පැත්තෙත් x ඉන්නවා මේ පැත්තේ 3x ඉන්නවා. පුතේ මේ පැත්තේ ධන x ඉන්නේ. ධන x සමාන ලකුණේ මෙහා පැත්තට එනකොට ඍණ x බවට පත් වෙනවා. ඔන්න බලන්න. 3x මේ පැත්තේ ඉන්න ධන x මම සමාන ලකුණේ මේ පැත්තට ගන්නවා. එතකොට ඍණ x බවට පත් වෙනවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා කීයද? අංශක 80යි. 3x වලින් x අඩු කරන්න තියෙන්නේ. 3x වලින් x අඩු කරපුවාම අපිට එනවා 2x. 2x සමානයි අංශක 80යි. x හොයන්න අපි දෙපැත්තම බෙදා ගන්න ඕනේ දෙකෙන්. එතකොට අපිට x වලට උත්තරේ එනවා. ඔන්න බලන්න. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි. 80ට 2 ඒවා 40යි. එහෙනම් x වලගේ අපිට එනවා අංශක 40යි. හරි. පුතේ තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් දීලා අපිට කියනවා හි අගය පළමු සන්නිකර්ෂණයට සොයන්න. පුතේ අපිට වර්ගමූල ගානක් දීලා තියෙනවා. මෙන්න බලන්න ගාන 16 ගුණ කිරීම 32 කියන එක්කෙනාගේ සම්පූර්ණ වර්ගමූලය. මෙන්න මෙයාගේ අගය පළමු සන්නිකර්ෂණයට හොයන්න කියලා කියන්නේ. හරි පුතේ. පළමු සන්නිකර්ෂණය කියන්නේ මොකද්ද? පුතේ පළවෙනි දශම ස්ථානයට වර්ගමූලය හොයන්න කියන එක තමයි පළවෙනි සන්නිකර්ෂණය කියලා කියන්නේ. හරි. ඔන්න බලන්න. මම මෙන්න මේ වගේ පුංචි වැඩක් කරනවා. ඔන්න බලන්න ඔයාලට තේරෙනවද කියලා? මේ 16 මෙන්න මේ විදිහට මම ලියනවා. ගුණ කිරීම. 32 කියන එක මට ලියන්න පුළුවන් නේද? 16 වතාවක් 2 කියලා. ඔන්න වෙනසක් කරේ නෑ මම. 16 කියන එක ඒ විදිහටම ලිව්වා. ගුණ කිරීම මේ 32 කියන එක මම ලිව්වා 16 වතාවක් 2 කියලා. මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ගමූලය. ඔන්න බලා ගන්නකො. 16 ගුණ කිරීම 16. 16 වර්ගය. පුතේ යම්කිසි ඉලක්කමක් එයාගෙන්ම ගුණ වුණොත් එහෙම එයාගේ වර්ගය වෙනවා. 16 ගුණ කිරීම 16 කියන්නේ 16 වර්ගය. ගුණ කිරීම මෙන්න 2 ඉන්නවා. ඔන්න එයාගේ සම්පූර්ණ වර්ගමූලය. දැන් බලා ගන්නකො පුතේ. පුතේ වර්ගමූල ප්‍රකාශනයක් ඇතුලේ ගුණ කිරීමක් හරි බෙදීමක් හරි තියෙනවා නම් අපිට ඒවට වෙන වෙනම වර්ගමූලය දාගන්න පුළුවන්. එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි තියෙනවා නම් අපිට ඒ විදිහට වෙන් කරන්න බෑ. හැබැයි වර්ගමූලයක් ඇතුලේ ගුණිතයක් හරි බෙදීමක් හරි තියෙනවා නම් අපිට වෙන වෙනම වර්ගමූලය යොදා ගන්න පුළුවන්. ඔන්න බලා ගන්නකො. දැන් ගුණිතයක් තියෙන ඉඳ කිසි අවුලක් නැහැ. අපිට මේකට දාගන්න පුළුවන්. මම 16 වර්ගයට වෙනම වර්ගමූලය දානවා. ගුණ කිරීම දෙකේ ඉලක්කමට වෙනම වර්ගමූලය දාගන්නවා. හරි. දැන් ඔන්න බලන්න. 16 වර්ගයේ වර්ගමූලය. දැන් ඔයාලට පේනවා පුතේ මේ වර්ගයට වර්ගමූලය මොකද වෙන්නේ? සුළු වෙලා අයින් වෙනවා. එහෙනම් මේ වර්ගයට වර්ගමූලය අයින් වෙනවා. එතකොට මෙතන උත්තරේ එනවා කීයද? 16යි. ගුණ කිරීම මූල දෙකේ අගය ඔයාලා දැනටම දන්නවා. කීයද? 1.41යි. මූල දෙකේ අගය
1.41 ඔන්න බලා ගන්න මම දැන් මේක ಗುಣ කරගන්න යන්නේ 1.41 මම ಗುಣ කරගන්නවා 16 ඔන්න බලා ගන්නකො මම දශම දෙක අමතක කරා මම දැන් ಗುಣ කරගෙන යන්නේ 6 වරක් 1 6යි 6 වරක් 4 24න් 4 දැම්මා දෙකක් ඉතුරුයි 6 වරක් 1 6යි 2යි 8යි එකෙන් ಗುಣ කරගෙන යන්න තියෙන්නේ 1යි 4යි 1යි ඔන්න අපිට උත්තරයක් එනවා 12න් 2 දැම්මා එකක් ඉතුරුයි 2යි අපි දශම ස්ථාන දෙකක් අමතක කරා එහෙනම් උත්තරේ ඉලක්කම් දෙකක් අතහැරලා දශම ස්ථානයේ තියන්න ඕනේ. ඔන්න අපිට උත්තරේ ආවා 22.56යි. පුතේ අපේ ගාණය අහන්නේ පළමු සන්නිකර්ෂණයෙන් හොයන්න කියලානේ. උත්තරේ තමයි 22.56. පළවෙනි දශම ස්ථානයේ තමයි උත්තරේ අහන්නේ. ඔන්න බලා ගන්නකො. පුතේ අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ දශම ස්ථාන දෙකකට. අපි එහෙනම් දශම ස්ථාන එකකට මේක වට යන්න ඕනේ. ඔන්න බලා ගන්න වට එන විදිය. පුතේ පළවෙනි දශම ස්ථානයට වට යන්න නම් අපි බලන්නේ දෙවෙනි දශම ස්ථානය දිහා. දෙවෙනි දශම ස්ථානය බිඳුව හෝ 4 නම්. හරි. බිඳුව හෝ 4 නම් අපි කිසිම වෙනසක් කරන්නේ නැතුව ඒ විදිහටම පළවෙනි දශම ස්ථානයට එනකම් උත්තරේ තියෙනවා. හැබැයි 5 හෝ 9 නම් අපි පළවෙනි දශම ස්ථානයට මොකද කරන්නේ? එකක් එකතු කරලා උත්තරේ තියෙනවා. දැන් බලන්න දෙවෙනි දශම ස්ථානයේ ඉන්නේ මේ පරාසය ඇතුලේ නේද? 5යි 9යි කියන පරාසය ඇතුලේ තමයි දෙවෙනි දශම ස්ථානයේ ඉන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? පළවෙනි දශම ස්ථානයට එකක් එකතු කරලා උත්තරේ තියෙනවා. ඔන්න බලා ගන්න. උත්තරේ එනවා අපිට 22.6යි. වැඩි තේරුණානේ? හරි. හරි පුතේ. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? විසඳන්න කියලා කියන්නේ. පුතේ ප්‍රකාශනයක් දීලා විසඳන්න කියලා අපිට කිව්වොත් එහෙම දැන් බලන්න අපි ඒකේ කරන්න ඕනේ මේකේ දීලා තියෙන අඤ්ඤාත පදයේ අගය තමයි අපි හොයන්න ඕනේ. අඤ්ඤාත පදය කියන්නේ නොදන්නා පදය. නොදන්නා පදයේ අගය තමයි අපෙන් අහන්නේ. හරි. දැන් බලන්නකෝ. අපිට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා. පුතේ x වර්ගයේ ඍණ 49 සමානයි බිඳුවයි. x වර්ගයේ ඍණ 49 සමානයි බිඳුව. ඕකේ x වල අගය තමයි අපෙන් අහන්නේ. ඔන්න බලා ගන්න පුතේ. මේ දෙක දැක්කහම අපිට එක දෙයක් මතක් වෙන්න ඕනේ. ඔන්න බලා ගන්නකො. ළමයි ඔයාලා මේ දෙක දැක්කහම ඔයාලට මේක මතක් වෙනවද කියලා බලන්න. මම මෙහෙම වෙන විදිහට ලියා ගන්නම්. a වර්ගය ඍණ b වර්ගය. අන්න බලා ගන්න. a වර්ගය ඍණ b වර්ගය කියලා එකක් තිබ්බොත් එහෙම මේ වගේ ප්‍රකාශන වලට අපි විශේෂ නමක් කියනවා. ඔයාලට මතකද දන්නේ? පුතේ මේකත් වර්ග පදයක්. මේකත් වර්ග පදයක් මැද තියෙන අඩු කිරීම. එහෙම නැත්නම් අපි කියනවා අන්තරය කියලා. ඔය වගේ ප්‍රකාශනයකට අපි කියනවා මොකද්ද? වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරයේ සාධක ලියා ගන්න පුළුවන් ක්‍රම වලට මතකද? ඔන්න බලා ගන්න. පුතේ වර්ග දෙකක අන්තරයේ සාධක ලියා ගන්න පුළුවන් අපිට එකක් අන්තරයේ විදිහට ලියනවා අනිත් එක එකතුව විදිහට ලියනවා. ඔන්න බලා ගන්න. මේ දෙක තමයි වර්ග දෙකක අන්තරයේ තියෙනවා. ඒකේ සාධක ලියාගන්නේ එකක් අන්තරයේ විදිහට ලියනවා අනිත් එක එකතුව විදිහට ලියනවා. ඔන්න බලන්න. a වර්ග ඍණ b වර්ගයේ සාධක අපිට ලියා ගන්න පුළුවන් a ඍණ b වතාවක් a ධන b. ඔන්න බලා ගන්නකො. දැන් එහෙනම් මෙතන ඉන්නේ වර්ග දෙකක අන්තරයක්ද කියලා අපි බලා ගන්න ඕනේ. x වර්ගය x නම් වර්ග වෙලා තියෙනවා. අඩු කිරීම 49 තියෙන්නේ. 49 කියන්නේත් වර්ග සංඛ්‍යාවක්ද කියලා අපි බලා ගන්න ඕනේ. 49 කියපු ගමන් ඔය ළමයින්ට මතක් වෙන්න ඕනේ මේක 7 වර්ගය. එහෙම මතක් වෙනවා නම් අපිට මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ. x වර්ග ඍණ 49 වෙනුවට අපි දානවා 7 වර්ගය. සමානයි බිඳුව. දැන් බලන්න මේ විදිහටම මෙන්න මෙයා ඉන්නව නේද මෙතන? එහෙනම් අපි අර ලිව්වා වගේම මෙතනත් සාධක වෙන් කරගෙන යන්න. එකක් අඩු කිරීම දාලා ලියනවා අනිත් එක එකතු කිරීම දාලා ලියනවා. ඔන්න බලන්න. x වර්ග ඍණ 7 වර්ගයේ සාධක තමයි x ඍණ 7 වතාවක් x ධන 7 සමානයි බිඳුවයි. ඔන්න බලන්න පුතේ. පුතේ දෙන්නෙක් ගුණ වෙලා බිඳුවට සමාන වෙලා තියෙනවා.
එහෙනම් අපිට මේකෙන් කියන්න පුළුවන් මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම බිඳුව වෙනවා කියලා. ඔන්න බලා ගන්නකො අපි ඒක ලියන විදිහ. x ඍණ 7 වතාවක් x ධන 7 සමානයි බිඳුව. පුතේ දෙන්නෙක් ගුණ වෙලා බිඳුව වෙනවා කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ එක්ක මෙයා බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා බිඳුව වෙන්න ඕනේ. ඔන්න බලා ගන්න අපි ඒක ලියන විදිය. x ඍණ 7 සමානයි බිඳුව හෝ අපි මෙන්න මේ අකුර පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. x ඍණ 7 සමානයි බිඳුව හෝ x ධන 7 සමානයි බිඳුවයි. මොන දැන් ළමයින්ට තේරුණා වැඩි. දෙන්නෙක් ගුණ වෙලා බිඳුව වෙනවා නම් එක්ක මෙයා බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා බිඳුව වෙන්න ඕනේ. දෙන්නගෙන් එක්කෙනයි බිඳුව වෙන්නේ. ඔන්න බලා ගන්න. පුතේ අපි x වලගේ තමයි හොයාගෙන යන්නේ. බලන්න x ඍණ 7 සමානයි බිඳුව. මේ පැත්තේ ඉන්න ඍණ 7 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? ධන 7ක් වෙනවා. එහෙනම් මට ලියා ගන්න පුළුවන් x සමානයි කීයයි කියලාද? x සමානයි ධන 7. මතක ඇතුව මෙන්න මේක ලියන්න. හෝ පුතේ x ධන 7 සමානයි බිඳුව. මේ පැත්තේ ඉන්න ධන 7 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? ඍණ 7ක් වෙනවා. එහෙනම් අපිට මෙයා ලියා ගන්න පුළුවන් x සමානයි ඍණ 7යි. වැඩේ තේරුණා නේද? හරි. හරි ළමයි. පස්වෙනි ප්‍රශ්නේ. බලන්න. පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ සුළු කරන්න කියලා තියෙන්නේ. පුතේ අපිට භාග සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. හැබැයි මේ භාග සංඛ්‍යාවල වීජීය පදයක් අඩංගු වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට පාඩම මතක් වෙන්න ඕනේ. මොකද්ද මේ පාඩම? වීජීය භාග. වීජීය භාග සුළු කරන්නයි තියෙන්නේ. ඔන්න බලා ගන්න. 1 යට 2x අඩු කිරීම 3 බෙදීම 4x. එකතු කිරීම 11 බෙදීම 2x. ඔන්න බලා ගන්න. වීජීය භාග 3ක් තියෙනවා අපිට සුළු කරන්න. දැන් බලා ගන්න ඕලමයි. පුතේ වීජීය භාග අමතක කරන්න. නිකම් භාග 3ක් කොහොමද අපි සුළු කරන්නේ? ඉස්සෙල්ලාම අපි හරයන් බලනවා. හරය සමානයි නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උත්තරේට ඒ හරයම දාලා ලවයන් සුළු කරලා ලවයට දානවා. ඊට පස්සේ හරයන් අසමානයි නම් අපි මොකද කරන්නේ? හරයන් සමාන වෙන විදිහට තුල්්‍ය භාග හදලා ඒ ආශ්‍රයෙන් සුළු කරගෙන යන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම වීජීය භාග වලටත් ඒ විදිහටම තමයි. ඉස්සෙල්ලාම අපි හරයන් බලමු. ඔන්න බලන්න. මෙයාගේ හරයට ඉන්නවා 2x. මෙයාගේ හරයට ඉන්නවා 4x. මෙයා ඉන්නවා 2x. බැලූ බැල්මට ඔයාලට පේනවා හරයන් අසමානයි. එහෙනම් අපි හරයන් සමාන කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. පුතේ හරයන් වල කුඩාම පොදු ගුණාකාරය ගන්නයි යන්නේ අපි. අම්මෝ. ඒක ටිකක් බර වචනයක්. අපි කුඩාම පොදු ගුණාකාරය කියන වචනේ අමතක කරමු. ඔන්න බලා ගන්නකෝ. මම ලේසි විදියක් කියන්නේ. පුතේ හරයන් ටික වෙනම අපි ලියා ගන්න. ඕන බලා ගන්න. 2x ඉන්නවා. 4x ඉන්නවා. ඔන්න 2x ඉන්නවා. හරිද? ඔන්න බලා ගන්න. ඉලක්කම් ටික මම වෙනම ගන්නවා. සමහර ළමයින්ට මේ ටික දැක්කහම මොකද්ද පොදු හරය කියලා කෙලින්ම එකපාරින් ලියා ගන්න පුළුවන්. හරි. සමහර ළමයින්ට බැරි වෙන්න පුළුවන්. ඒ බැරි ළමයි ටික මේ විදිහට මාත් එක්ක කරගෙන යන්න. හරි. ඔන්න බලන්නකෝ. ඉස්සෙල්ලාම ඉලක්කම් ටික ගන්නවා. ඔය ඉලක්කම් වලින් ලොකුම ඉලක්කම අපි ගන්නවා. බලන්න 2 4 2. මොකද්ද ලොකුම ඉලක්කම? 4. ඔය ලොකුම ඉලක්කම පොඩි ඉලක්කම් වලින් බෙදෙනවද කියලා බලනවා. බලන්න 4 2කින් බෙදෙනවද? බෙදෙනවා. 4 2කින් බෙදෙනවා. එහෙනම් ලොකු ඉලක්කම පොඩි ඉලක්කම් වලින් බෙදෙනවා නම් අන්න අපිට කුඩා පොදු ගුණාකාරයේ ඉලක්කම එනවා කීයද? අන්න ලොකු ඉලක්කම. වැඩේ තේරුණාද? ඉස්සෙල්ලාම ඉලක්කම් ටික ගත්තා. ඉලක්කම් වලින් ලොකුම ඉලක්කම අරගෙන පොඩි ඉලක්කම් වලින් බෙදෙනවද කියලා බැලුවා. බෙදෙනවා නම් එයා තමයි කුඩාම පොදු ගුණාකාරයේ ඉලක්කම. ඊට පස්සේ පුතේ අපිට වීජීය පද ටික තියෙනවා. වීජීය පද වලින් වැඩිම බලයන් සහිත වීජීය පද අපි කුඩාම පොදු ගුණාකාරයට පාවිච්චි කරනවා. බලන්න මෙතනත් ඉන්නේ x, මෙතනත් ඉන්නේ x, මෙතනත් ඉන්නේ x. x වල වැඩිම බලය 1. ඒකින්ද අපි කුඩාම පොදු ගුණාකාරයට පාවිච්චි කරන්නේ x. ඔන්න දැන් ඔයාලට පොදු හරය හම්බ වුණා. වැඩේ ලේසි. ඔන්න මම ලියා ගන්නවා පොදු හරය 4x කියලා. දැන් බලන්න. මෙතන ඉන්න 2x, මෙතෙන් එද්දි 4x වෙලා තියෙනවා. 2x 4x වෙන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 2කින්. හරය 2කින් ගුණ කරා කියන්නේ ලවයත් අපි අනිවාර්යයෙන්ම 2කින් ගුණ කරගන්න ඕනේ. ඔන්න මම එකක් ගුණ කරා 2කින්.
අඩු කිරීම. මෙතනත් ඉන්නේ 4x මෙතෙන්ට එද්දි 4x. වෙනසක් වෙලා තියෙනවද? නැහැ. හරය වෙනස් වෙලා නැහැ කියන්නේ පුතේ අපි ලවය වෙනස් කරගන්නෙත් නැහැ. ලවයත් ඒ විදිහටම ලියනවා. එකතු කිරීම. හරි. මෙතන 2x මෙතෙන්ට එද්දි 4x වෙලා තියෙනවා පුතේ. ඔයාලට බැලූ බැල්මට පේනවා හරය දෙකෙන් ගුණ වෙලා තියෙනවා. හරය දෙකෙන් ගුණ වෙලා කියන්නේ අපි පුතේ ලවයත් කියන ගුණ කරගන්න ඕනේ. ලවයත් ගුණ කරගන්න ඕනේ දෙකෙන්. ඔන්න බලා ගන්නකො. එක ගුණ කිරීම 2 2යි. අඩු කිරීම 3. එකතු කිරීම 11 වරක් 2 කීයද? 22යි. බෙදීම 4x. ඔන්න හරි. දැන් ලවයේ තියෙන ඉලක්කම් ටික අපි සුළු කරගෙන යමු. 2 අඩු කිරීම 3. දෙකෙන් 3ක් අඩු වුණාම ඍණ 1යි. ඍණ 1ට ධන 22ක් එකතු කරපුවාම කීයද? ඔන්න බලා ගන්නකො. ඍණ 1ට ධන 22ක් එකතු කරන්න තියෙන්නේ. පුතේ එකතු කිරීමේ නීතිය මෙච්චරයි. එකතු කිරීම නෙවෙයි සුළු කිරීමේ නීතිය මෙච්චරයි. ලකුණු සමාන නම් එකතු කරලා ඒ ලකුණම උත්තරයට දානවා. ලකුණු අසමාන නම් පුතේ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දානවා. බලන්න ඍණ එකෙන් 22ක් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් අපි ලකුණු අසමානයි. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා. 22 එකක් අඩු කරපුවාම 21යි. ලොකු එකේ ලකුණ ධන 21 බෙදීම 4x. වැඩේ තේරුණාද? හරි. හරි පුතේ. 6 වෙනි ගාන බලමු. 6 වෙනි ගාන ජ්‍යාමිතිය ගානක් තියෙනවා. රූපයේ දී ඇති තොරතුරු අනුව DAC කෝණයේ අගය සොයන්න කියලා කියනවා. හරි. ඔන්න බලා ගන්නකො. DAC කෝණයේ අගයනේ අපෙන් අහන්නේ. ඔන්න බලා ගන්න පුතේ. මෙතන D හරි. DAC. මෙන්න මේ කෝණයේ අගය තමයි අපෙන් අහන්නේ. ඔන්න බලා ගන්නකො. පුතේ ඔයාලට ප්‍රමේයක් තිබ්බා මතකද? වෘත්තයක විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි. ඔන්න බලන්න. පුතේ මේ වෘත්තයේ කේන්ද්‍රය තමයි O කියන්නේ. එහෙනම් BC කියන්නේ මේ වෘත්තයේ විස්කම්භය. විස්කම්භය මගින් මෙන්න මේ A ලක්ෂයේදී ආපාතනය කරලා තියෙනවා කෝණයක්. එහෙනම් ප්‍රමේයට අනුව මෙන්න මේ කෝණය කීයක් වෙන්න ඕනේද? ඔය කෝණය අංශක 90යි. ඔන්න මොකද්ද ප්‍රමේය? කේන්ද්‍රයක වෘත්තයක විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි. දැන් බලන්න BAC මේ කෝණය, DAC මේ කෝණය. ඔය කෝණ දෙකම තියෙන්නේ සරල රේඛාවක් මත. පුතේ ඔයාලට මතකද සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කෝණයයි එකතු වුනහම අංශක 180යි කියලා. ඔන්න බලා ගන්න මම ලියනවා. DAC කෝණයට එකතු කරනවා අංශක 90ක්. ඒ දෙකේම එකතුව කීයද? අංශක 180යි. එකතු කිරීමේ අංශක 90 සමාන ලකුණෙන් එහා පැත්තට ගියපුවාම අඩු කිරීමේ අංශක 90ක් වෙනවා. එහෙනම් අපිට DAC කෝණය ලියා ගන්න පුළුවන් 180ෙන් අඩු කරනවා අංශක 90ක්. 180ෙන් 90ක් ගියපුවාම අංශක 90යි. හරි. වැඩේ පැහැදිලිනේ. හරි. හරි පුතේ. 7 වෙනි ගාන බලමුකෝ. 7 වෙනි ගාන තියෙන්නේ කුලක ගාන. දී ඇති කුලකවල අවයව ඇසුරෙන් A' මේල B හි අවයව ලියා දක්වන්න. ඔන්න බලාගන්න. මෙන්න මෙහෙම තමයි ගාන තියෙන්නේ. පුතේ මෙයා A කියලා ගානේ දීලා තියෙනවා. මෙයා B කියලා ගානේ දීලා තියෙනවා. මේක සාරවත්‍ර කුලකය කියලා දීලා තියෙනවා. හරි. අපෙන් අහන්නේ මෙන්න මෙයා. A' මේල B. හරි. දැන් බලා ගන්නකෝ. මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියද්දී ඉස්සෙල්ලාම මෙන්න මේ මැද තියෙන ලකුණ අමතක කරන්න.
මොකද්ද මේ u අකුර වගේ හැඩයට තියෙන්නේ මේලේ. ඒක මොකද්ද කියලා මං කියන්නේ. ඉස්සෙල්ලා මේක අමතක කරගන්න. අමතක කරලා මේ දෙපැත්තේ තියෙන දෙක විතරක් හිතන්න. ඉස්සෙල්ලාම තියෙනවා a dash. a dash කියන්නේ මොකද්ද? ඒ කුලකය හැර ඉතිරි සියලුම අවයව. අපි සලකනු ලබන කුලකය හැර ඒකට අයිති නැති ඉතිරි සියලුම අවයව. දැන් a dash නේ. එහෙනම් a කුලකය හැර ඉතිරි සියලුම අවයව. පුතේ a කුලකය කියන්නේ මෙන්න මේ මුළු රවුමම. මේ මුළු රවුමටම තමයි අපි a කුලකය කියලා කියන්නේ. එහෙනම් a dash කියන්නේ මේ රවුම හැර ඉතිරි සියලුම ඒවා. ඔන්න බලන්න මම a dash පාට කරගන්නයි යන්නේ. එතකොට මම රවුම පාට කරගන්නේ නැහැ. ඔන්න මම a dash පාට කරගත්තා. ඊළඟට ඉන්න කවුද? b. a dash මේල b. හරි. ඔන්න බලා ගන්නකෝ. b. b කියන්නේ මේ රවුම. ඔය රවුමත් මම දැන් ඔන්න මෙන්න මේ විදිහට පාට කරගන්නවා. හරි. ඔන්න බලා ගන්න. a dash පාට කරගත්තා වෙනම ඊළඟට b වෙනම පාට කරගත්තා. දැන් අපි බලමු මේ මැද්දේ තියෙන ලකුණ. පුතේ u අකුර වගේ හැඩයට තියෙන්නේ මේලය. මේකට අපි කියනවා මේලය. u අකුර අනිත් පැත්ත හරවලා වගේ තියෙන්නේ ඡේදනය. මේලය කියන්නේ පුතේ සලකුණු ලබන සියලුම අවයව. a dash ඡේදන b කියන්නේ a dash ටයි b ටයි අයිති සියලුම අවයව. එහෙනම් මේ පාට කරපු ඔක්කොම ටික. ඡේදනය කියන්නේ පොදු අවයව. a dash ඡේදන b කියලා තිබ්බොත් එහෙනම් මොකද්ද වෙන්නේ? a dash ටයි b ටයි අයිති පොදු අවයව. එහෙනම් මේ ඉරි කෑලි දෙකම වැදිලා තියෙන ප්‍රදේශය තමයි අපි ගන්න. දැන් මේලේ තියෙන හින්දා පාට කරපු ඔක්කොම ටික අපි ගන්නවා. එහෙනම් අපි ලියනවා බලන්න පාට කරපු හරිය තියෙන අවයව මොනවද? තුන තියෙනවා. පුතේ කුලකයක අවයව ලියද්දී අපි අනිවාර්යෙන් සංගල වරහණක් තුල ලියන්න ඕනේ. ඔන්න 3 ඉන්නවා. අවයව අතරට කමාවක් දාන්න ඕනේ. ඊළඟට 5 ඉන්නවා. ඊළඟට ඉන්නවා කවුද? 7. එහෙනම් අවයව තමයි 3, 5 සහ 7. පුතේ 8 වෙනි ගානට යන් 8 වෙනි ගානේ අපිට අසමානතාවක් දීලා තියෙනවා. මෙන්න මේ අසමානතාව විසඳා x ට ගත හැකි අගය x ට ගත හැකි උපරිම අගය සොයන්න කියලා තමයි කියන්නේ. මෙන්න බලන්න ගාන අසමානතාව තමයි මේක. 3 වතාවක් x ඍණ 1 ඔන්න ඔහම තමයි අසමානතාව තියෙන්නේ. පුතේ අපි ඉස්සෙල්ලාම මේක x වල අගය හොයාගන්න ඕනේ. අසමානතාව විසඳන්න එපයි. අසමානතාව විසඳලා තමයි x ට ගන්න පුළුවන් උපරිම අගය අපි ලියා ගන්න ඕනේ. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම අපි අසමානතාව විසඳලා එමු. දැන් බලන්න. මම මේ 3න් වරහන් ඇතුළ සුළු කරන්නයි යන්නේ. ඔන්න බලන්න. 3 ගුණ කිරීම x 3යි x ඍණ 3 වතාවක් 1 3යි. මේ පැත්තේ එහෙමම ලියනවා. ඔන්න බලන්නකෝ. මේ පැත්තේ ඉන්නවා 3යි x මේ පැත්තේ ඉන්නවා 2යි x. මේ පැත්තේ ඉන්න ධන 2යි x සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනපුවාම ඍණ 2යි x වෙනවා. ඔන්න බලන්නකෝ තව එකක්. මේ පැත්තේ ඉන්නවා ඍණ 3. මේ පැත්තෙත් ඉන්නවා ඍණ 3. මේ පැත්තේ ඉන්න ඍණ 3 මේ පැත්තට අරන් ගියපුවාම මොකද වෙන්නේ? ධන 3ක් වෙනවා. අසමානතා ලකුණෙන් එහා පැත්තට අරන් ගියපුවාම ධන 3ක් වෙනවා. ඔන්න බලන්නකෝ මම එක එකපාරම කරන්න යන්නේ. අසමානතා ලකුණෙන් මෙහා පැත්තේ ඉන්න ධන x අසමානතා ලකුණෙන් මේ පැත්තට ගෙනපුවාම ඍණ 2යි x වෙනවා. 3යි x ඍණ 2යි x. අසමානතා ලකුණ වෙනස් වෙනවද? නැහැ. අසමානතා ලකුණට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අසමානතා ලකුණේ මේ පැත්තේ ඉන්න ඍණ 3 අසමානතා ලකුණෙන් එහා පැත්තට ගෙනපුවාම ධන 3ක් වෙනවා. මෙන්න මේ පැත්තේ හිටපු ඍණ 3 මෙන්න එහා පැත්තෙන් ආපු ධන 3. දැන් බලා ගන්නකෝ 3x වලින් 2x අඩු කරනවා. ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා. 3න් 2ක් 1යි 1යි x කියන්නේ xම තමයි. ඔන්න බලන්න අසමානතා ලකුණ මාරු වෙන්නේ නැහැ. පුතේ ඍණ 3යි ධන 3යි සුළු කරපුවාම කීයද? බිඳුවයි. දැන් බලන්න x
බිඳුවට වඩා පොඩි කියලා නෙමෙයි කියන්නේ. පුතේ x පැත්තට කට වැහිලා. කට වැහිලා නම් පොඩි. කට ඇරිලා තිබ්බොත් ලොකුයි. දැන් x පැත්තට කට වැහිලා හින්දා x කියන එක්කෙනා බිඳුවට වඩා පොඩි. x බිඳුවට වඩා පොඩි වෙන්න ඕනේ. x ට ගන්න පුළුවන් උපරිම අගයනේ අපෙන් අහන්නේ. x බිඳුවට වඩා පොඩි වෙලා x ට ගන්න පුළුවන් උපරිම අගය. ඔන්න බලාගන්න. එකපාර හිතා ගන්න බැරි වෙයි. මම එකින්ද වලට සංඛ්‍යා රේඛාවක් මගින් පෙන්නන්න. 1 ඉන්නවා 2 ඉන්නවා. හරි. ඔහොම ඉන්නවා. පුතේ x කියන එක්කෙනා බිඳුවට වඩා පොඩි. බිඳුවට වඩා පොඩි. බිඳුවට වඩා පොඩි නම් ඔන්න බලන්න. බිඳුව පාට වෙන්නේ නැහැ. මෙන්න මේ ටික. ඔන්න බලන්න. x ට ගන්න පුළුවන් විශාලම අගය වෙන්නේ කීයද පුතේ? ඉස්සෙල්ලාම හම්බ වෙන r ඍණ 1. පුතේ නම් x ට ගන්න පුළුවන් විශාලම අගය වෙන්නේ උපරිම අගය අපි ලියනවා. උපරිම අගය සමානයි ඍණ 1යි. වැඩේ තේරුණාද? හරි. හරි ළමයි. බලන්නකො 9 වෙනි ගාන. දී ඇති රූපයේ ADC කෝණය සමානයි ACB කෝණය වේ. ABC හා ADB ත්‍රිකෝණ යුගලය අංග සමවන අවස්ථාව කුමක්ද කියලා අපෙන් අහනවා. ඔන්න බලන්නකො. මම රූපය ගන්නවා. පුතේ දී ඇති රූපයේ ADB ADB මෙන්න මේ කෝණය ACB කෝණයට සමානයි. ACB මෙන්න මෙයා මේ කෝණයට සමානයි කියලා කියන්නේ. අපිට කියනවා ABC හා ABD ත්‍රිකෝණ යුගලයේ අංග සමවන අවස්ථාව කුමක්ද කියලා අපෙන් අහනවා. ABC මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමාන අංග සමවන අවස්ථාව තමයි අපෙන් අහන්නේ. ඕන බලා ගන්න පුතේ. අපිට ගානේ එකක් දීලා තිනවා දත්තයක්. ඕන බලා ගන්න. මේ කෝණයයි සමානයි කියලා දීලා තියෙනවා. ඕන බලා ගන්න. ඉස්සෙල්ලාම මම ලියනවා ABC ත්‍රිකෝණය. හරි. ඕන බලා ගන්න. මම ඉස්සෙල්ලාම ලියනවා මොකක්ද අපිට දීලා තියෙන දත්ත? ADB කෝණය සමානයි. ADB කෝණය සමාන වෙනවා මොකටද? ACB කෝණයට. මොකක්ද ඒකට හේතුව? දත්තය. අපිට ගාණයක දීලා තියෙනවා. දත්තය. ඊළඟට බලන්න. හරි. පුතේ මේ ත්‍රිකෝණයේ මේ කෝණයත් අංශක 90යි. පුතේ මේ ත්‍රිකෝණයේ මේ කෝණයත් අංශක 90යි. එහෙනම් මේ ත්‍රිකෝණයේ මේ කෝණයයි මේ ත්‍රිකෝණයේ මේ කෝණයයි සමාන වෙනව නේද? දෙකම අංශක 90යි. එහෙනම් මට ලියා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ BAD කෝණය. BAD කෝණය සමාන වෙනවා මොකටද? ABC කෝණයට. ඒකත් මොකද්ද? දත්තය. ගානේ දීලා තියෙනවා. දත්තය. හරි. දැන් ඔන්න බලා ගන්නකො. පුතේ මේ ත්‍රිකෝණයේ AB පාදයේ ඉන්නවා. මේ ත්‍රිකෝණයේ AB පාදයේ ඉන්නවා. මේ ත්‍රිකෝණ දෙකේම AB පාදයේ ඉන්නවා කියන්නේ AB පාදයේ මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකටම පොදුයි. එතකොට අපිට ලියන්න පුළුවන් AB පාදයේ මේ දෙකටම පොදුයි කියලා. AB සමානයි AB මොකක්ද හේතුව? පොදු පාදය. හරි පුතේ. ඔන්න බලන්නකෝ. ත්‍රිකෝණ දෙකක කෝණ දෙකක් සහ අනුරූප පාදයේ සමාන වෙලා තියෙනවා. වැඩේ තේරුණාද?
මේ කෝණයට මේ කෝණය සමානයි, මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ වගේම AB කියන්නේ පොදු පාදය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදය සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. මොකක්ද අවස්ථාව? කෝණ පාද අවස්ථාව, කෝ පාවස්ථාව. එහෙනම් අපිට ලියන්න පුළුවන්, අපිට ගාන දීලා තියෙනවා ABC. අපි ඉස්සෙල්ලාම ලිව්වේ ABD ත්‍රිකෝණයනේ. ABD ත්‍රිකෝණය අංග සම වෙනවා ABC ත්‍රිකෝණයට. මොකක්ද අවස්ථාව? කෝණ පාද අවස්ථාව. හරි. හරි පුතේ, 10 වෙනි ප්‍රශ්නේ. පුද්ගලයෙකු වාර්ෂිකව රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවයි. පහත වගුව ඇසුරෙන් ඔහුගේ වාර්ෂික ආදායම ගණනය කරන්න කියලා කියනවා. හරි. පුතේ, පුද්ගලයෙක් වාර්ෂිකව රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවනවා කියලා ගානේ දීලා තියෙනවා. හරි පුතේ. ආදායම් බද්දක් ගෙවන්නේ ඇයි? පුතේ, රජය විසින් යම්කිසි ආදායමකට වඩා වැඩි ආදායමක් උපයනවා නම් අන්නේ වැඩිපුර උපයන ආදායමට බද්දක් ගෙවන්න ඕනේ කියලා කියනවා. හරිද? අන්නේ වැඩිපුර උපයන ආදායමට තමයි අපි ආදායම් බද්ද ගෙවන්නේ. මෙන්න කියනවා. මොකක්ද දත්තේ දීලා තියෙන්නේ? පළමු රුපියල් ලක්ෂ 18ට. පළවෙනියටම තියෙන ලක්ෂ 18 ආදායම් බද්දෙන් නිදහස්. පුතේ, අවුරුද්දකට ලක්ෂ 18ක් කෙව්වොත් එහෙම එයා බදු ගෙවන්න ඕනේද? බදු ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඊළඟ ලක්ෂ 10ට 106ක බද්දක් ගෙවන්න ඕනේ. පුතේ, එක්කෙනෙක් ඉන්නවා, එයා රුපියල් ලක්ෂ 28ක් අවුරුද්දකට හම්බ කරනවා නම් එයා ගෙවන්න ඕනේ ලක්ෂ 28ටම නෙවෙයි, පළවෙනි ලක්ෂ 18 ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. එයා පළවෙනි ලක්ෂ 18ට ගෙවන්න ඕනේ නැහැ. ඊළඟට තියෙන ලක්ෂ 10ට එයා ගෙවන්න ඕනේ. ඊළඟට තියෙන ලක්ෂ 18ට ගෙවන්නේ 106යි. හරි. දැන් අපිට දීලා තියෙන ගානේ ඉන්න පුද්ගලයා ගෙවන්නේ රුපියල් 12000යි. අපිට කියනවා යාගේ වාර්ෂික ආදායම ගණනය කරන්න කියලා. හරි. ඔන්න බලා ගන්නකෝ. පුතේ, අපි හිතමු එයාට බදු ගෙවීමට සිදුවෙන ආදායම x කියලා. බදු ගෙවීමට සිදුවෙන කොටස x කියලා ගමු. ඔන්න බලා ගන්නකෝ. බදු ගෙවීමට සිදුවන කොටස x නම්, බදු ගෙවන්න සිද්ධ වෙන කොටස x නම් මෙයා ගෙවන්න ඕනේ ඔය x කොටසට විතරයි 100ට කීයද අපිට කියන්නේ? 106ක් ගෙවන්න ඕනේ ඕන් ඔය x කොටසට විතරයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔය x කොටසට එයා ගෙවනවා 106ක්. ඒ ගෙවපුවාම එන උත්තරේ තමයි කීයද? රුපියල් 12000. වැඩේ තේරුණාද? ඔන්න බලන්න අය පාරක්. පුතේ, එයාට බදු ගෙවන්න සිද්ධ වෙන ආදායම අපි x කියලා ගන්නවා. ඒ ආදායමට 106ක් ගෙවපුවාම තමයි 12000ක් වෙන්නේ. ඔන්න ඔය විදිහට ලියා ගන්නවා. දැන් අපි x කියන්නේ කීයද කියලා හොයාගන්න යන්නේ. ඔන්න බලන්නකෝ. බෙදීමේ 100 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි ගුණ කිරීමේ 100ක් වෙනවා. ගුණ කිරීමේ 6 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි බෙදීමේ 6ක් වෙනවා. මේක එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. මේ පැත්තේ තියෙන භාග සංඛ්‍යාවක් සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී මේ ගුණිතයක් එක්කනේ තියෙන්නේ. එතකොට එහා පැත්තට යන්නේ පරස්පරය වෙලා. ඔන්න බලන්න. මේ පැත්තේ x ඉන්නවා. සමානයි 12000 එහා පැත්තේ ඉන්නවා. මේ 100ට 6 එහා පැත්තට යන්නේ පුතේ මේකේ පරස්පරය වෙලා. ඒ කියන්නේ 6න් 100 වෙලා. ඔන්න බලන්න. ඔන්න 6න් 100. දැන් බලන්න. 6ට 6 ඒවා 1යි. 12ට 6 ඒවා 2යි. මේ බිංදු තුන ඒ විදිහටම ලියා ගන්නවා. ඔන්න බලන්න. 2100න් ගුණ කරගන්න තියෙන්නේ. ලේසි ක්‍රමයක් ඔයාලා දැනටම දන්නවා. කීයද? 2000කට බිංදු දෙකක් දාගන්න. ඒ කියන්නේ x කියන්නේ කීයද? රුපියල්. ඔන්න. x කියන්නේ ලක්ෂ 2යි. පුතේ, අපේ ගානේ අහන්නේ බදු ගෙවන ආදායම නෙවෙයි.
ඔහුගේ වාර්ෂික ආදායම තමයි අපේ ගාණෙන් අහන්නේ. වාර්ෂික ආදායම කීයද? දැන් ඕම් බලන්නකෝ. පළවෙනි ලක්ෂ 18ම ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ ආදායමට තමයි අපි ඊළඟ කොටසට තමයි බදු ගෙවන්න ඕනේ. එහෙනම් මෙයා ගෙවන්නේ ඊළඟ කොටසටනේ. එහෙනම් මෙයා ලක්ෂ 18ක්ම බද්දෙන් නිදහස් වෙලා තියෙනවා. සම්පූර්ණ ආදායම ගණනය කරන්න නම් අපි මේ බදු ගෙවන කොටසට මොකද්ද කරන්න ඕනේ? අර ලක්ෂ 18 එකතු කරගන්න ඕනේ. මුළු ආදායම. පුතේ මුළු ආදායම අපිට එනවා ඔය ලක්ෂ 18ට එකතු කරන්න ඕනේ ලක්ෂ 2ක්. අපිට උත්තරේ එනවා කීයද? රුපියල් ලක්ෂ 20යි. වැඩේ තේරුණානේ? හරි. හරි. 11 වෙනි ගාන. 11 වෙනි ගාන කියන්නේ පුතේ 2x වර්ග y 3xy 4x වර්ග y යන වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියලා කියන්නේ. හරි. බලා ගන්නකො. අපිට දීලා තියෙන්නේ 2x වර්ග y 3xy ඊළඟට තියෙනවා 4x වර්ග y. හරි. බලා ගන්න කුඩා පොදු ගුණාකාරය හොයාගන්න මම ලේසි ක්‍රමයක් කියන්නම්. හරි. ඉස්සෙල්ලාම කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ඕන අපිට දැන් වීජීය ප්‍රකාශන දීලා තියෙන්නේ. වීජීය ප්‍රකාශන වල ඉලක්කම් ටික විතරක් අපි වෙනම අරගන්නවා. මෙතන ඉන්නවා 2. ඊළඟට ඉන්නවා 3. හරි. ඊළඟට ඉන්නවා 4. ළමයි ඉලක්කම් ටික වෙනම අරගත්තට පස්සේ ඔයාලට පේනවා මේ ඉලක්කම් වලින් වැඩිම ඉලක්කම තමයි 4. අගෙන් විශාලම ඉලක්කම 4. අපි අගෙන් විශාලම ඉලක්කම ගන්නවා. 4. 4 අරගෙන ඊළඟ දැන් 4 ගත්තාම ඉතුරු වෙන ඊළඟ ඉලක්කම් දෙකෙන් ඒ තියෙන විශාලම ඉලක්කම බෙදෙනවද කියලා බලනවා. ඔන්න බලා ගන්නකො. 4 කියන එක ගත්තා. 4 දෙකෙන් බෙදෙනවද කියලා බලනවා. 4 දෙකෙන් බෙදෙනවා. අවුලක් නැහැ. ඊට පස්සේ අපි බලනවා 4 3ෙන් බෙදෙනවද කියලා. 4 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට 4 කියන එක්කෙනා කුඩාම පොදු ගුණාකාරයේ විදිහට ගන්න වෙන්නේ නැහැ. ඊළඟට අපි 4 නැතුව 4 ඊළඟ ගුණාකාරයට යනවා. 8. ඊට පස්සේ 8 බලනවා දෙකෙන් බෙදෙනවද කියලා. 8 දෙකෙන් බෙදෙනවද? බෙදෙනවා. අවුලක් නැහැ. ඊට පස්සේ 8 3ෙන් බෙදෙනවද කියලා බලනවා. 8 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 8 කියන එකත් අපිට ගන්න වෙන්නේ නැහැ. ඔන්න ඉස්සෙල්ලාම අපි 4 ගත්තා. 4 ගන්න බෑ. 8 ගත්තා. 8 ගන්න බෑ. ඊට පස්සේ 8ට පස්සේ තියෙන 4 ගුණාකාරය ගන්නවා. 8ට පස්සේ තියෙන්නේ 12. 12 දෙකෙන් බෙදෙනවද කියලා බලනවා. 12 දෙකෙන් බෙදෙනවද? ඔව් 12 දෙකෙන් බෙදෙනවා. 12 3ෙන් බෙදෙනවද? 12 3ෙනුත් බෙදෙනවා. එහෙනම් අපිට 12 කියන එක ගන්න පුළුවන්ද? 12 කියන එක ඔන්න අපිට ගන්න පුළුවන්. එහෙනම් 2 3 4 කියන ඉලක්කම් වලින් කුඩාම පොදු ගුණාකාරයේ විදිහට අපිට ගන්න පුළුවන් 12. හරි. ඔන්න ඉලක්කම් වලින් අපි කුඩාම පොදු ගුණාකාරය ගත්තා. ඊළඟට අපිට මේ වීජීය පද වලින් කුඩාම පොදු ගුණාකාරය ලියා ගන්න ඕනේ. හරි. බලන්නකෝ. පුතේ වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරයේ විදිහට ගන්නේ මේ වීජීය පදවල තියෙන විශාලම බලය සහිත පද ටික අපි ලියා ගන්නවා. අපිට දැන් ඉන්නේ වීජීය පද මොනවද? x ඉන්නවා. ඊළඟට y ඉන්නවා. x වල විශාලම බලය කීයද කියලා බලන්න. මෙතන ඉන්නවා x වර්ගයක්. මෙතන ඉන්නවා x වල පළවෙනි බලය. මෙතන ඉන්නවා x වර්ගයක්. එහෙනම් අපිට x වල විශාලම බලය විදිහට ගන්න පුළුවන් මොකද්ද? x වර්ගය. ඊළඟට අපි y කියන එක්කෙනා බලමු. y කියන එක්කෙනාගේ මෙතන ඉන්නවා y වල පළවෙනි බලය. මෙතනත් ඉන්නේ y වල පළවෙනි බලය. මෙතනත් ඉන්නේ y වල පළවෙනි බලය. එහෙනම් y කියන එක්කෙනාගේ විශාලම බලය වෙන්නේ පළවෙනි බලය. බලය 1 කියන එක අපි ලියන්නේ නැහැ. එහෙනම් අපිට කුඩාම පොදු ගුණාකාරයේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? 12යි x වර්ග y. මේ ක්‍රමයට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ගිහිල්ලා මේ උත්තරේම ගන්නත් පුළුවන්. මේ ක්‍රමයේ ඔයාලා පුරුදුනොත් එහෙම ඉතාමත් ඉක්මනින් කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. හරිනේ? හරි. හරි පුතේ. 12 වෙනි ප්‍රශ්නේ. මොකද්ද කියන්නේ? පහත ප්‍රකාශ අතුරින් සන්තතික දත්ත නිරූපණය වන ප්‍රකාශ ඉදිරියෙන්
කතිර ලකුණ යොදන්න කියලා කියනවා. ළමයි සන්තතික දත්තයක් කියන්නේ මොකක්ද? ඔයාලට 9 වසරේදී උගන්වනවා සන්තතික දත්ත සහ අසන්තතික දත්ත කියලා දත්ත වර්ග දෙකක් තියෙනවා. සන්තතිකයි කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යා විදිහට අපිට ගණන් කරන්න පුළුවන් ඒවට අපි කියනවා සන්තතික දත්ත කියලා. දශම සංඛ්‍යා සහිතව ගණන් කරන්න පුළුවන් ඒවට අපි අසන්තතික දත්ත කියලා කියනවා. සන්තතික දත්ත වලට උදාහරණ කිව්වොත් එහෙම පුතේ හිතන්න පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව. පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව කිව්වොත් එහෙම එක්ක 10ක් 15ක් ඔය වගේ පූර්ණ සංඛ්‍යාවක් තමයි ගන්නෙ. අපි පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව 10.5යි 12.5යි ඒ වගේ කියන්නේ නැහනේ. එහෙ කියන්නේ අපිට පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව සන්තතික දත්තයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට වාහනයක රෝද. වාහනයක රෝද කියන එකත් අපිට සන්තතික දත්තයක් විදිහට ගන්න පුළුවන්. 3 wheel එකක රෝද 3යි, බයික් එකක රෝද 2යි. එතකොට කාර් එකක රෝද 4යි. ඒ වගේ විදිහට අපිට ඒකත් යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපිට ගණන් කරන්න පුළුවන්. ඒ වගේ ඒවට අපි කියනවා සන්තතික දත්ත. එතකොට අසන්තතික දත්තයක් කියන්නේ අසන්තතික දත්තයක් කියන්නේ දශම එකක් ගණන් කරන්න පුළුවන් ඒවා. ළමයෙකුගේ උස පන්තියේ සිටින ළමයින්ගේ උස කියලා අපි ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 160ක් උස ළමයෙක් ඉන්න පුළුවන්. 160.5ක් උස ළමයෙක් ඉන්නත් පුළුවන්. 170.2ක් උස ළමයෙක් ඉන්නත් පුළුවන්. අන්න ඒ විදිහට දශම සංඛ්‍යා සහිතව ගණන් කරන්න පුළුවන් ඒවට අපි කියනවා අසන්තතික දත්ත කියලා. සහ හිතන්න පන්තියේ සිටින ළමයින්ගේ බර ගත්තොත් එහෙම. බර කිලෝ 60ක ළමයෙක් ඉන්න පුළුවන්. කිලෝ 60.5ක ළමයෙක් ඉන්නත් පුළුවන්. පුතේ කිලෝ 50.4ක ළමයෙක් ඉන්න බෑද? ඉන්න පුළුවන්. එහෙනම් අපි පන්තියේ සිටින ළමයින්ගේ බර කියන එක ගන්නෙත් අසන්තතික දත්ත ගොඩට. එහෙනම් පුතේ සන්තතික දත්ත කියන්නේ පූර්ණ සංඛ්‍යාව විදිහට ගණන් කරන්න පුළුවන් ඒවා. අපි බලමු අපිට උත්තර දීලා තියෙන්නේ මොනවද කියලා. රෝමිලක්කම් අංක 1 අපිට කියනවා පවුලක සිටින සමාජිකයින් සංඛ්‍යාව. පවුලක සිටින සමාජිකයින් සංඛ්‍යාව කිව්වොත් යම්කිසි පූර්ණ සංඛ්‍යාවක්. සමාජිකයින් 4ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්, 2ක්, 5ක්, 6ක් ඔය වගේ පවුලක සිටින සමාජිකයින් සංඛ්‍යාව අපිට සන්තතික දත්තයක් විදිහට ගන්න පුළුවන්. හරි. රෝමිලක්කම් අංක 2 ළමයෙකුගේ ස්කන්ධය. ළමයෙකුගේ ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. කිලෝග්‍රෑම් 60ක ළමයෙක් ඉන්න පුළුවන්, 60.5ක ළමයෙක් ඉන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒක දශම සංඛ්‍යාවලිනුත් ගණන් කරන්න පුළුවන්. එතකොට අපි ඒවට කියනවා මොනවද? අසන්තතික දත්ත කියලා. රෝමිලක්කම් අංක 3 කම්බි කැබැල්ලක දිග. කම්බි කැබැල්ලක දිග කියන එක ගත්තොත් එහෙම ළමයි හිතන්න සාමාන්‍යයෙන් කම්බි කැබැල්ලක් මීටර 10ක් දිග වෙන්න පුළුවන්. මීටර 10.5ක් දිග වෙන්න පුළුවන්. සෙන්ටිමීටර 3ක් දිග තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ යම්කිසි පූර්ණ සංඛ්‍යාමය අගයන් වලට අමතරව හරි දශම සංඛ්‍යාමය අගයන් හම්බ වෙනවා. එතකොට අපි ඒවට කියනවා මොනවද? අසන්තතික දත්තයක් කියලා. එතකොට මේකේ සන්තතික දත්ත තියෙන්නේ 1යි. රෝමිලක්කම් අංක 1න් කියන පවුලක සිටින සමාජිකයින් සංඛ්‍යාව විතරයි. හරි නේද? හරි. ඊළඟට අපි යන් 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නයත් පුතේ ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද්ද තියෙන්නේ? රූපේ දී ඇති තොරතුරු ඇසුරෙන් x හි අගය සොයන්න කියලා කියනවා. x වල අගය තමයි අපෙන් අහන්නේ. මං රූපය අඳ ගන්නම්කෝ. මෙතන A B C D හරි. මෙන්න මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. මේ කෝණයේ අංශක 80යි කියලා අපිට ගානේ දීලා තියෙනවා. මෙන්න මෙයා x මෙතන අංශක 30යි කියලා ගානේ දීලා තියෙනවා. තව දත්තයක් දීලා තියෙනවා මොකද්ද? මේ පාදයට මේ පාදය සමාන්තරයි වගේම ඒ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. හරි. දැන් බලන්නකෝ. අපිට මේ x වලගේ තමයි හොයන්න කියලා කියන්නේ. ඔන්න බලන්න. පුතේ මේක ඔයාලට බැලුමට පේනවනේ චතුරස්‍රයක් කියලා. පාද 4ක් තියෙන තල රූපයකට අපි කියනවා මොනවද? චතුරස්‍රයක් කියලා. චතුරස්‍රයක සමාන්තර පාද යුගලයක් මොකද වෙලා තියෙන්නේ? සම්මුඛ පාද යුගලයක් මොකද වෙලා තියෙන්නේ?
සමාන්තර වෙලා තියෙනවා. ඒ වගේම සමාන වෙලා තියෙනවා. සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර වන චතුරස්‍රයකට අපි මොකක්ද කියන්නේ? සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන් අපිට මොකද්ද? සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර වුණොත් ඒක සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් අපිට ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා ගන්න පුළුවන්. හරි. දැන් බලන්නකෝ සමාන්තරාශ්‍රයක ලක්ෂණ. මොනවද සමාන්තරාශ්‍රයක ලක්ෂණ? හරි. ඔන්න බලාගන්න. සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමානයි, සම්මුඛ පාද සමානයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ වගේම විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දෙකට බෙදෙනවා. හරි. ඔන්න බලන්නකෝ. මම මෙන්න මේ ත්‍රිකෝණය සලකනවා. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ මේ කෝණයේ අංශක 30යි. මේ කෝණයේ අංශක 90යි. එහෙනම් අපිට මේ කෝණයේ අගය හොයාගන්න බැයිද? පුළුවන්. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? අංශක 180යි. ඔන්න බලන්නකෝ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නම් මෙයා 30යි, මෙයා 90යි. එහෙනම් මෙයා කොහොමද හොයන්නේ? ඔන්න මම මේක හොයන්න අංශක 180ෙන් 90කුයි 30කුයි අඩු කරගන්නවා. ඔන්න බලන්න. අංශක 180ෙන් මම අඩු කරගන්නවා අංශක 90කුයි 30කුයි. දැන් බලන්න 180ෙන් අඩු කරනවා 90යි 30යි එකතු වුණාම 20යි. 180ෙන් 120ක් අඩු වුණාම කීයද? අංශක 60යි. එහෙනම් මෙයා අංශක 60යි කියලා වුණ අපිට උත්තරයක් ආවා. දැන් බලන්න සමාන්තරාශ්‍රයක ලක්ෂණ. සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණයට මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනේ. මොකද සම්මුඛ කෝණනේ. සම්මුඛ කෝණ සමාන වෙනවා කියන්නේ x දඩ 60 කියන එක මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනේ. මම ඒකට ප්‍රකාශනයක් ලියනවා. x එකතු කිරීම අංශක 60. x එකතු කිරීම අංශක 60 සමානයි අංශක 80යි. ඔන්න බලන්න. x පුතේ x ට 60ක් එකතු වෙලා තියෙන්නේ. මේ එකතු කිරීමේ 60 සමාන ලකුණෙන් එහා පැත්තට ගියපුවාම මොකද වෙන්නේ? අඩු කිරීමේ 60ක් වෙනවා. ඔන්න බලන්නකෝ. x සමානයි මේ අංශක 80 මෙහෙමම ඉන්නවා. මේ එකතු කිරීමේ 60 එහා පැත්තට ගියපුවාම අඩු කිරීමේ 60ක් වෙනවා. 80ෙන් 60ක් ගියපුවාම කීයද? අංශක 20යි කියලා ඔන්න අපිට x වලට උත්තරයක් එනවා. වැඩේ තේරුණා නේද? එතකොට මොකද්ද? මේක සමාන්තරාශ්‍රයක් කියලා අපි තේරුම් ගත්තා. සමාන්තරාශ්‍රයේ ලක්ෂණ මොනවද? සම්මුඛ කෝණ සමානයි, සම්මුඛ පාද සමාන වෙනවා, විකර්ණ සමච්ඡේදන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා, විකර්ණ මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියන ප්‍රමේය පාවිච්චි කරලා මෙන්න මෙතන කෝණය හොයාගත්ත ඉස්සෙල්ලා. එතකොට සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙන හින්දා x ධන 60 කියන එක සමාන වෙන්න ඕන කීයටද? මෙන්න මේ 80ට. මේක මේ විදිහට සුළු කරගෙන ආපුවත් පස්සේ අපිට x වලට අංශක 20ක් කියලා උත්තරේ හම්බ වෙනවා. හරි පුතේ. 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36ක් වූ ප්‍රිස්මයක දිග සෙන්ටිමීටර් 12කින් එහි පරිමාව ගණනය කරන්න කියලා කියනවා. පුතේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36ක් කියලා අපිට ගානේ දීලා තියෙනවා. ඔන්න බලන්නකෝ. ප්‍රිස්මයක් ගැන කියන්නේ. මෙන්න බලන්න. ප්‍රිස්මයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔන්න ඔය වගේ එකකට තමයි අපි ප්‍රිස්මයක් කියලා කියන්නේ. හරි. දැන් බලන්න. මේකේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 36යි කියලා. හරස්කඩ වර්ගඵලය කියන්නේ මොකක්ද? මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය. ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය අපිට දීලා තියෙනවා කීයද? වර්ග සෙන්ටිමීටර් 36යි.
ප්‍රිස්මයක දිගත් අපිට දීලා තියෙනවා කීයද? සෙන්ටිමීටර් 12යි. ඔන්න. හරස්කඩ වර්ගඵලයක් දීලා තියෙනවා, දිගත් දීලා තියෙනවා. අපෙන් අහන්නේ පරිමාව කීයද කියලා. හරි. ලේසි නේද? කොහොමද ප්‍රිස්මයක පරිමාව ගණනය කරන්නේ? ත්‍රිකෝණාකාර හරස්කඩයේ වර්ගඵලය ගුණ කරන්න ඕනේ ඒකේ දිගෙන්. ත්‍රිකෝණාකාර හරස්කඩයේ වර්ගඵලය අපිට දැනටම දීලා තියෙනවා. එහෙනම් ඒක දිගෙන් ගුණ කරපුවාම අපිට පරිමාව හම්බ වෙනවා. ඔන්න මම ලියනවා පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය කීයද? වර්ග සෙන්ටිමීටර් 36යි. ගුණ කිරීම දිග සෙන්ටිමීටර් 12යි. 36 12න් ගුණ කරගන්න යන්නේ. ඔන්න බලා ගන්නකෝ. 12න් එකපාර ගුණ කරගන්න බැයි නම් අපි දෙපාරකට ගුණ කරගෙන යන්න. දෙවරක් 6 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 3 6යි 1යි 7යි. හත්වරක් sorry එක්වරක් 6 6යි එක්වරක් 3 3යි. 2යි 7යි 6යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි 4යි. කීයද එන්නේ උත්තරේ? 432යි. ඒකක මොනවද? මෙතන වර්ග සෙන්ටිමීටර තියෙනවා, මෙතන සෙන්ටිමීටර තියෙනවා. පරිමාව ඒකක එනවා ඝන සෙන්ටිමීටර. හරි. හරි. හරි පුතේ. 15 වෙනි ප්‍රශ්නේ. එක්තරා භාණ්ඩයක් ආනයනයේදී 108ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලැබේ. එක්තරා භාණ්ඩයක් ආනයනයේදී 108ක තීරුබදු ප්‍රතිශතයක් අය කර ගන්නවා කියලා කියනවා. රුපියල් 40000ක තීරුබද්දක් ගෙවිය යුතු භාණ්ඩයක තීරුබදු ගෙවීමට පෙර වටිනාකම සොයන්න කියලා අපිට කියනවා. අපිට ගානේ දීලා තියෙන්නේ ඒ භාණ්ඩයට අය කරගත්ත තීරුබදු මුදල. අපෙන් ගානෙන් අහන්නේ භාණ්ඩයේ වටිනාකම. හරි පුතේ. තීරුබද්දක් ගෙවන්නේ අය අපි. පුතේ පිට රටින් යම්කිසි භාණ්ඩයක් ආනයනයේදී හරි ලංකාවෙන් පිට රටකට යම්කිසි භාණ්ඩයක් අපනයනය කරද්දී හරි අපි රජයට බද්දක් ගෙවන්න ඕනේ. අපි ඒකට කියනවා තීරුබද්දක් කියලා. හරි. අහගන්නකෝ. දැන් භාණ්ඩයක් ආනයනය කරද්දී 108ක තීරුබද්දක් අපි ගෙවන්න ඕනෙලු. හරි. ආනයනයේදී 108ක් අපි ගෙවන්න ඕනේ කියලා කියනවා. හරි. එහෙම ගෙවපු තීරුබදු මුදල අපිට දීලා තියෙනවා රුපියල් 40000යි කියලා. රුපියල් 40000ක තීරුබදු මුදලක් දැන් මෙයා ගෙවලා ඉවරයි. හරි. අපිට කියනවා බදු ගෙවීමට පෙර භාණ්ඩයේ වටිනාකම සොයන්න කියලා. හරි. ඔන්න බලා ගන්නකො. අපි හිතමු බදු ගෙවීමට පෙර භාණ්ඩයේ වටිනාකම x කියලා. මම ලියනවා බදු ගෙවීමට පෙර වටිනාකම x නම් පෙර වටිනාකම x නම් ඔන්න බලන්න ඔය x කියන මුදලට තමයි 108ක් ගෙවන්න ඕනේ. එහෙනම් x කියන මුදලට 108ක් ගෙවපුවාම කොච්චර බදු මුදලක් යා ගෙවලා තියෙනවද? 40000ක් ගෙවලා තියෙනවා. ඔන්න ඔයාලට තේරුණා වැඩි. බදු ගෙවීමට පෙර වටිනාකම x නම් එහෙනම් ඒ x මුදලට තමයි 108ක බද්දක් ගෙවන්නේ. ඒ ගෙවපු බදු මුදල තමයි රුපියල් 40000ක් වෙන්නේ. දැන් බලන්න 100න් 8 සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි මොකක් වෙලාද යන්නේ? මේකේ පරස්පරය වෙලා යන්නේ. මම ඔයිට කලින් ගානකත් පැහැදිලි කරා. එහෙනම් මේ පැත්තේ x සමානයි 40000 එහා පැත්තේ ඉන්නවා 100න් 8 කියන එක කොහොමද එහා පැත්තට යන්නේ? පරස්පරය වෙලා යන්නේ. පුතේ පරස්පරය කියන්නේ හරයේ ඉන්න එක්කෙනා ලවයට දානවා, ලවයේ ඉන්න එක්කෙනා හරයට දානවා. 100න් 8 කියන එකේ පරස්පරය තමයි 8න් 100. මොන බලා ගන්නකෝ 8ට 8 ඒවා 1යි 40ට 8 ඒවා 5යි මේ බිංදු තුනත් ඔහොමම දා ගන්නවා. දැන් බලන්න 5000 100න් ගුණ කරගන්න තියෙනවා. අගට බිංදු දෙකක් දාන්න විතරයි තියෙන්නේ. ඔන්න බලන්න. හරි. දැන් ඔන්න අපිට x වල උත්තරේ එනවා කීයද? රුපියල් ලක්ෂ 5ක් කියලා එනවා. වැඩේ තේරුණාද? බදු ගෙවීමට පෙර වටිනාකම x කියලා ගන්නවා අපි. x කියලා අරගෙන ඒකට 108ක් ගෙවපුවම 40000ක් නම් x කීයද කියලා
මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. හරි පුතේ. ප්‍රශ්න අංක 16. A B C D E යනු සවිධි පංචාශ්‍රයකි. A B C D E කියන්නේ සවිධි පංචාශ්‍රයක් කියලා ගානේ දීලා තියෙනවා. AP සමානයි PD බව පෙන්වීම සඳහා අංග සම කළ යුතු ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්න කියලා කියනවා. ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්න කියලා කියන්නේ. හරි. ඔන්න බලා ගන්නකෝ. මම මෙහෙම පංචාශ්‍රය අඳින්නම්. හරි. මෙන්න මෙතන P ඉන්නවා. අපේ ගානේ කියන්නේ මොකද්ද? AP සමානයි PD වෙන්න ඕනේ. මේ පාදයට මේ පාදයේ සමාන වෙන්න නම් මේකේ අංග සම කරන්න ඕන ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්න කියලා තමයි අපිට කියන්නේ. ඔන්න හොඳට බලා ගන්න. පුතේ මේක සවිධි පංචාශ්‍රයක් කියලා කියනවා. සවිධි පංචාශ්‍රයක් කියන්නේ පුතේ සවිධි කියන එකේ තේරුම මොකද්ද? පාද ඔක්කොම දිගින් සමානයි. ඒ වගේම කෝණ හැම එකකම විශාලත්වය සමානයි. පාද හැම එකක්ම දිගින් සමානයි නම් මේ පාද පහේම දිගවල මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට සමාන වෙනවා. හරි. දැන් බලන්නකෝ. මේ පාදයට මේ පාදේ තමයි සමාන වෙන්න ඕනේ. ඔන්න බලන්න. මට එක දෙයක් පේනවා. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා කියලා මට පේනවා. ඇයි ඒ? ඔන්න බලන්න. මේ කෝණයට මේ කෝණය සමාන වෙන්නේ ප්‍රතිමුඛ කෝණ හින්දා කියලා ඔන්න ඔයාලට පේනවා. ඔන්න බලන්න. මෙන්න ප්‍රතිමුඛ කෝණ. මොකද වෙන්නේ? සමානයි. හරි. දැන් බලන්න. මේ පාදයට මේ පාදේ මොකද වෙන්නේ? සමානයි. මේ කෝණ දෙකත් සමානයි. මේ පාද දෙකත් සමානයි. ඔන්න. අපිට මොනවද තියෙන ආකාර ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන්? පාද අවස්ථාව පුළුවන්. ඊළඟට කෝණ පාද අවස්ථාව පුළුවන්. කෝණ පාද අවස්ථාව පුළුවන්. හරිද? ඊළඟට ආයෙ පුළුවන් මොකද්ද? කර්ණ පාද අවස්ථාව පුළුවන්. හරි. ඔන්න බලන්නකෝ. දැන් අපිට කෝණයක් සහ පාදයක් සමාන වෙලා තියෙනවා. හරි. දැන් අපි බලන්න ඕනේ තවත් කෝණයක් සමාන කරගන්න පුළුවන්ද කියලා. ඕන බලන්න. ළමයි පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? ඕනෑම බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න සූත්‍රයක් අපි දන්නවා. පාද n ගණනක් ඇති බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයාගන්න සූත්‍රය තමයි මොකක්ද? 180 වතාවක් n ඍණ 2යි. මේ n කියන්නේ මොකද්ද? බහුවශ්‍රයේ පාද සංඛ්‍යාව. පාද 3ක් තියෙන එකක් නම් n වෙනුවට 3 දානවා. පාද 4ක් තියෙන එකක් නම් n වෙනුවට 4 දානවා. පංචාශ්‍රයේ පාද 5යි. එහෙනම් n වෙනුවට කීයද දාන්නේ? 5. n වෙනුවට 5 දාද්දී 5 අඩු කිරීම 2 3යි. 180 වතාවක් 3. 3 වරක් බිඳුව බිඳුවයි. 3 වරක් 8 24න් 4 දැම්ම 2ක් ඉතුරුයි. 3 වරක් 1 3යි 2යි 5යි. අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 540යි. මේක සවිධි පංචාශ්‍රයක් හින්දා මේ අභ්‍යන්තර කෝණ පහේම එකතුව කීයද? අභ්‍යන්තර කෝණ පහේම අගයන් සමාන වෙනවා. එහෙනම් එක කෝණයක් කීයද කියලා බලන්න අපි මේක පහෙන් බෙදා ගන්න ඕනේ. ඔන්න බලන්න. මම මේක පහෙන් බෙදන්න යන්නේ. 5ට 5 ඒවා 1යි 40ට 5 ඒවා කීයද ළමයි? 8යි. ඔන්න එතකොට එක කෝණයක් අංශක 108ක් බවට පත් වෙනවා. ඔන්න බලන්නකෝ. එක කෝණයක් අංශක 108යි. හරි. ඔන්න දැන් බලන්න. මෙන්න මේ කෝණයේ අංශක 108යි. හරි. දැන් මෙන්න මේ ත්‍රිකෝණය සලකන්න. ඔන්න මම මේ ත්‍රිකෝණය වෙනම අඳිනවා. ඔන්න බලන්න පුතේ. මෙයා 108යි.
මේ පාද දෙක සමානයි. ඔන්න බලන්නකෝ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන ත්‍රිකෝණ වලට අපි මොනවද කියන්නේ? සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණ වල ප්‍රමේයක් තියෙන ඔයාලට මතකද? සමාන පාද වලට ඉදිරියෙන් ඇති කෝණ සමාන වෙනවා. එහෙනම් මේ සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ මේ පාදයට ඉස්සරහින් තියෙන කෝණය මෙන්න මේක. මේ පාදයට ඉස්සරහින් තියෙන කෝණය මෙන්න මේක. ඔන්න ඔය කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට එක කෝණයක අගය අපිට හොයාගන්න පුළුවන් කොහොමද? සම්පූර්ණ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව 180යි 180න් 108ක් අඩු කරපුවාම මේ කෝණ දෙකේ අගය එනවා. කෝණ දෙකේ අගයේ දෙකෙන් බෙදුවට පස්සේ එක කෝණයක අගය එනවා. ඔන්න බලන්න. මම 180න් අඩු කරගන්නවා 108ක්. කීය දෙන්නේ? අංශක 72ක් කියලා එනවා. මෙන්න මේ කෝණ දෙකේ එකතුව. එතකොට එක කෝණයක අගය අපිට හොයාගන්න පුළුවන් 72 දෙකට බෙදලා. 72 දෙකට බෙදුවාම අපිට එනවා අංශක 36යි. එහෙනම් මෙන්න මේ කෝණය කීයද අපිට එනවා අංශක 36යි කියලා. හරි. මේ කෝණය 36යි මේ කෝණයත් 36යි. ඔන්න බලන්නකෝ. ළමයි මම මෙන්න මේ ත්‍රිකෝණයක් සලකනවා. මෙන්න මේ ත්‍රිකෝණයක් සලකනවා. ඒ ත්‍රිකෝණෙත් මොකද වෙන්නේ? මෙන්න මේ කෝණය කීයද? 108යි. පංචාශ්‍රය අභ්‍යන්තර කෝණ. මේ පාදයයි මේ පාදයයි සමානයි. එහෙනම් සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙයා 108යි නම් ළමයි මේ කෝණ දෙකේම එකතුව කීයද වෙන්නේ? ආයෙත් 72යි. එහෙනම් එක කෝණයක් කීයද වෙන්නේ? 36ක් වෙනවා. ඔන්න බලන්න. එතකොට මෙයා අංශක 36ක් වෙනවා. ඔන්න බලන්න. ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමානයි. මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. මේ පාද දෙක සමානයි. මොකක්ද? සවිදි පංචාශ්‍රයක පාද සියල්ලම දිගින් සමානයි. මේ කෝණ දෙකත් සමානයි. අපි මෙන්න මේ විදිහට ඔප්පු කරලා පෙන්වනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකක්ද? අංග සම කළ යුතු ත්‍රිකෝණ යුගල් දෙකක් නම් කරන්න කියලා කියන්නේ. එහෙනම් අපිට ත්‍රිකෝණ යුගල් වෙනවා කොහොමද? ABP ත්‍රිකෝණය සහ CDP ත්‍රිකෝණය. අපි උත්තරේ විදිහට ලියන්න ඕනේ ABP ත්‍රිකෝණය සහ CDP ත්‍රිකෝණය. හරි. හරි පුතේ. 17 වෙනි ගාන. අපිට න්‍යාස ගානක් දීලා තියෙනවා. න්‍යාස දෙකක් ගුණ කරන්න තියෙනවා. ඕන බලා ගන්නකෝ. පුතේ න්‍යාස දෙකක් ගුණ කරන්න නම් මොකද්ද සම්පූර්ණ කරන්න ඕන අවශ්‍යතාවය? පළවෙනි න්‍යාසයේ තීර ගානයි දෙවන න්‍යාසයේ පේලි ගානයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඕන බලා ගන්න. මම මේ විදිහට න්‍යාස දෙකක් ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට ගන්නවා න්‍යාස දෙකක්. මේ දෙක මොකද කරන්න තියෙන්නේ? ගුණ කරන්න තියෙන්නේ. ඔන්න බලන්න. පුතේ මේ පැත්තට තියෙන ඒවට පේලි කියලා කියනවා. මේ පැත්තට තියෙන ඒවට තීර කියලා කියනවා. එහෙනම් අපිට මේ න්‍යාසයක ගණය ලියා ගන්න පුළුවන්. පේලි ගුණ කිරීම තීර කියලා. ඔන්න බලන්න. මෙයාගේ ගණය මම ලියනවා මෙන්න මෙහෙම. මෙයාගේ පේලි 2යි. පේලි 2යි තීරත් 2යි. මේකට අපි කියනවා දෙකේ දෙකේ න්‍යාසයක් කියලා. ඔන්න බලන්න. මෙයාගේ ගණයක් ලියා ගන්න යන්න. පේලි 2යි. තීරත් කීයද? තීරත් 2යි. මෙයාටත් අපි කියනවා දෙකේ දෙකේ න්‍යාසයක් කියලා. න්‍යාස දෙකක් ගුණ කරගන්න නම් පළවෙනියට ඉන්න න්‍යාසයේ තීර ගාන. මෙන්න තීර ගාන. දෙවෙනියට ඉන්න න්‍යාසයේ පේලි ගානට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. පළවෙනියට ඉන්න න්‍යාසයේ තීර ගානක් 2යි, දෙවෙනියට ඉන්න න්‍යාසයේ පේලි ගානක් 2යි. ඒ දෙන්නම් මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මේ දෙක ගුණ කරගන්න පුළුවන්. ඔන්න බලන්න ගුණ කරන විදිහ. ළමයි න්‍යාස ගුණ කරන්නේ පළවෙනි න්‍යාසයේ පේලි. මෙන්න මෙහෙම ඔයාලා දාගන්න. දෙවෙනි න්‍යාසයේ තීරත් එක්ක තමයි ගුණ කරන්නේ.
ඔන්න බලා ගන්නකො ಗುಣ කරන විදිය. මේ පැත්තට මේ පැත්ත ಗುಣ කරගන්න තියෙන්නේ. කොහොම බලන්න. මේකේ ඉන්න පළවෙනි එක්කෙනා මේකේ ඉන්න පළවෙනි එක්කෙනාගෙන් ಗುಣ කරනවා. A ಗುಣ කිරීම P. AP. දෙවනියා ಗುಣ කරන්නේ මෙයා එක්ක නෙවෙයි දෙවනියා ಗುಣ කරන්නේ මෙයා එක්ක. මෙහෙම මෙහෙම. මෙයා මෙයාගෙන් ಗುಣ කරනවා මෙයා මෙයාගෙන් ಗುಣ කරනවා. A ಗುಣ කිරීම P AP B ಗುಣ කිරීම R BR. ඔන්න බලන්න. මේක මේකෙන් ಗುಣ කරලා ඒක එකතු කරනවා. ඔන්න පළවෙනි අවයවය. ඊළඟට බලමු දෙවෙනි එක්කෙනා. මේක මේකෙන් ಗುಣ කරනවා. ඔන්න බලන්න. A ಗುಣ කිරීම Q AQ. B ಗುಣ කිරීම S BS. ඒ දෙක මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. ඔන්න බලන්නකෝ. දැන් හරි. උඩ පේලිය හරි. දැන් මෙයාගෙන් මේ දෙකම ಗುಣ කරගෙන ඉවරයි. ඊළඟට මෙයාගෙනුත් ඔය දෙකම අය පාරක් ಗುಣ කරන්න ඕනේ. ඔන්න බලන්න. C ගෙන් ಗುಣ කරනවා P CP. එකතු කරනවා D ගෙන් ಗುಣ කරනවා R DR. හරි. C ගෙන් ಗುಣ කරනවා Q CQ. එකතු කරනවා D ගෙන් ಗುಣ කරනවා S DS. ඔන්න ඔය විදිහට තමයි න්‍යාස ಗುಣ කරගන්නේ. න්‍යාස ಗುಣ කරලා එන න්‍යාසයේ ඝනය හොයාගන්න අපිට පුළුවන්. පළවෙනි න්‍යාසයේ පේලි ගාන දෙවෙනි න්‍යාසයේ තීර ගානත් එක්ක ಗುಣ කරපුවාම එන න්‍යාසයක් තමයි උත්තරේ විදිහට හම්බ වෙන්නේ. ඔන්න බලන්න. පළවෙනි එකේ පේලි දෙකයි දෙවෙනි එකේ තීර දෙකයි. එහෙනම් උත්තරේ විදිහටත් එන්න ඕනේ මොන න්‍යාසයක්ද? දෙකේ දෙකේ න්‍යාසයක්. හරිනේ. දෙකේ දෙකේ න්‍යාසයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු ගානේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. AB ගේ අගයන් හොයන්නනේ අපිට කියන්නේ. ඔන්න බලන්න. හරි. මේ විදිහටනේ තියෙන්නේ. ඔන්න බලන්නකෝ. එහෙනම් මට මෙයාගේ ඝනය කියන්න බලන්න. පේලි දෙකයි. තීර තීරත් දෙකයි. දෙකේ දෙකේ න්‍යාසයක්. මෙයාගේ ඝනය පේලි දෙකයි. තීර තීර එකයි. දෙකේ එකේ න්‍යාසයක්. දැන් බලන්න මේ දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. පළවෙනි එක්කෙනාගේ තීර ගාන දෙවෙනි එක්කෙනාගේ පේලි ගානට සමාන වෙනවා. එහෙනම් මේ දෙක ගුණ කරගන්න පුළුවන්. එන න්‍යාසයේ ඝනය අපිට හොයාගන්න පුළුවන් පළවෙනියාගේ පේලි ගානයි දෙවෙනියාගේ තීර ගානයි ගුණ කරලා එන එක කියලා. හරිනේ. දෙකේ එකේ න්‍යාසයක් තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න කොහොමද මේවා ගුණ කරගන්නේ? පළවෙනි එක්කෙනාගේ පේලි දෙවෙනි එක්කෙනාගේ තීර වලින් තමයි ගුණ කරගන්න ඕනේ. ඔන්න බලන්න. මං ගුණ කරගන්න යන්නේ. 3 වරක් 5 කීයද? 15යි. ඒකට එකතු කරන්න ඕනේ 4 වරක් A. 4 වතාවක් A. ඔන්න මම ලිව්වා. හරි. ඊළඟට දැන් එයා හරි. ගුණ කරගෙන ඉවරයි. ඊළඟට යට එක්කෙනා. දෙවතාවක් 5 10යි. ඒකට එකතු කරන්න ඕනේ කීයද? ඍණ එක ගුණ කරන්න ඕනේ ඒකේ. ඍණ එක A වලින් ගුණ කරපුවාම ඍණ A. ඔන්න බලන්නකෝ. සමාන වෙනවා මෙන්න මේ පැත්තට. මෙයාගේ ඝනයක් දෙකේ එකයි මෙයාගේ ඝනයක් දෙකේ එකයි. ඝනයන් සමානයි නම් පුතේ අපි ඒවට කියනවා න්‍යාස දෙකම සමානයි කියලා. හරි. දැන් බලන්න. මේන උත්තරේ මේකට සමාන වෙනවා මේන උත්තරේ මේකට සමාන වෙනවා. ඔන්න බලන්න. මම ඉස්සෙල්ලාම පළවෙනි පේලිය සමාන කරලා ප්‍රකාශනයක් ලියනවා. 15 ධන 4ක් A. 4ක් A සමානයි 7යි. ඔන්න බලන්න. ඔන්න අපිට ඔහොම උත්තරයක් ආවා. දැන් බලන්න. අපිට A වලගේ මේකෙන් හොයාගන්න පුළුවන්.
එකතු කිරීමේ 15 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාට පස්සේ අඩු කිරීමේ 15ක් වෙනවා. මේ පැත්තේ ඉතුරු වෙනවා 4ක් සමානයි 7 අඩු කිරීම 15යි. කොහොමද මේ දෙක සුළු කරන්නේ? ලකුණු අසමානයි. ලකුණු අසමානයි නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරා ලොකු එකේ ලකුණ දැම්මා. 15න් 7ක් අඩු කරපුවාම 8යි. ලොකු එකේ ලකුණ ඍණ එහෙනම් උත්තරේ ලකුණක් ඍණ. 4ක් සමානයි ඍණ 8යි. ඒ හොයන්න අපි දෙපැත්තම 4ෙන් බෙදනවා. එතකොට අපිට ඒ වල උත්තරේ එනවා 8 4ෙන් බෙදපුවාම 2යි. ඍණ ධනෙන් බෙදුවාම උත්තරේ ඍණ. ඒ වල උත්තරේ කීය දෙන්නේ ඍණ 2යි. හරි. ඊළඟට අපි දෙවනි පේලිය සමාන කරලා ප්‍රකාශනයක් ලියමු. 10 10 ධන ඍණ a සමානයි කීයද පුතේ? b. ඔන්න බලන්න. දැන් අපි ඒ වල උත්තරේ දන්නවා ඍණ 2යි කියලා. එහෙනම් අපි ඒක මෙතෙන්ට ආදේශ කරමු. 10 එකතු කිරීම ඍණ a. ඍණ ලකුණ තියෙනවා. ඒ වලගේ කීයද? ඍණ 2යි. ඔන්න ඒ වලගේ ඍණ 2යි කියලා අපි ආදේශ කරා සමානයි b. ඔන්න බලන්න. මේ ඍණ ලකුණ මෙතන තිබ්බා. ඒ වෙනුවට ආදේශ කරන්නේ ඍණ 2. ඒ විදිහට තමයි මේක මෙහෙම ආදේශ කරේ. දැන් බලන්න. 10 ඍණයි ඍණයි ධන වෙනවා. ඒ ධනයි මේ ධනයි ධන. මෙතන ඉන්නේ 2 සමානයි b. 10ට 2ක් එකතු කරපුවාම කීයද? 12 සමානයි b. වැඩේ තේරුණාද? හරි. හරි පුතේ. ප්‍රශ්න අංක 18. ඕ කේන්ද්‍රයේ ඌද අරය සෙන්ටිමීටර 10ක් වූ වෘත්තයේ AB ජායෙහි මධ්‍ය ලක්ෂය Q වේ. AB ජායේ මධ්‍ය ලක්ෂය තමයි Q කියන්නේ. දික්කල OQ PD වෘත්තය හමු වේ කියලා කියනවා. ඕ කේන්ද්‍රයේ ඌද අරය සෙන්ටිමීටර 10ක් වූද වෘත්තයේ AB ජායේ මධ්‍ය ලක්ෂය Q. රූපේ මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඔන්න බලන්නකෝ. හරි. මෙන්න කේන්ද්‍රය O. මෙන්න මේ විදිහට අපිට ජායක් දීලා තියෙනවා. මෙන්න මේක සමානව දෙකට බෙදෙනවා කියලා දීලා තියෙනවා. A B P මෙතන Q. හරි. ඔන්න බලන්න. O කේන්ද්‍රයේ ඌද අරය සෙන්ටිමීටර 10යි. අරය කියන්නේ OP. OP සෙන්ටිමීටර 10යි. ඌද වෘත්තයේ AB ජායෙහි මධ්‍ය ලක්ෂය Q වේ. AB ජායේ මධ්‍ය ලක්ෂය තමයි පුතේ Q කියන්නේ. පුතේ ජායක් කියන්නේ වෘත්තයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවක්. වෘත්තයක පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවට අපි කියනවා ජායක් කියලා. එතකොට පුතේ වෘත්තයක දිගම ජායට අපි කියන නම මොකක්ද? කේන්ද්‍රය හරහා යන දිගම ජායට අපි කියනවා විස්කම්භය කියලා. හරි. ඔන්න බලන්නකෝ. දික්කල OQ. දික්කල OQ. OQ කියන එක දික් කරපුවාම P හිදී වෘත්තය හමු වෙනවලු. මේ පාදයේ P වෙනකන් දික් කරපුවාම මේ වෘත්තය හම්බ වෙනවලු P ලක්ෂයේදී. හරි. OQ ට QP අනුපාතය දීලා තියෙනවා 3ට 2යි කියලා. OQ ට QP අනුපාතය 3ට 2යි කියලා දීලා තියෙනවා. ඔන්න බලන්න. OP කියන්නේ අරය. අරය කියන්නේ සෙන්ටිමීටර් 10යි. සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 10යි. සම්පූර්ණ දිග මේ කොටස් දෙකකට වෙන් වෙනවා. අපිට වෙන් වෙන අනුපාතයක් දීලා තියෙනවා. නම් AB ජායේ දිග සොයන්න කියලා කියනවා. AB ජායේ දිග හොයන්න කියලා කියනවා. ඔන්න බලන්නකො අපිට දීලා තියෙන දත්තයන් ඇසුරෙන් අපිට අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි. එතකොට මේ පාදයට මේ පාදයේ බෙදෙන අනුපාතය දීලා තියෙනවා. කීයද? 3ට 2යි. ඔන්න බලන්න. අපිට එතකොට මේ කොටසයි මේ කොටසයි දිගවල් වෙන වෙනම හොයාගන්න පුළුවන් නේ. අපි OQ දිග ඉස්සෙල්ලාම හොයාගමු. ඔන්න මම ලියනවා OQ සමානයි. සම්පූර්ණම දිග කීයද පුතේ?
සම්පූර්ණම දිග 10යි. අරය සෙන්ටිමීටර 10යි. ඒ කියන්නේ සම්පූර්ණම දිග 10යි. OQ කියන්නේ කීයද? මෙන්න මේ සම්පූර්ණම දිග 10න් අනුපාතය දීලා තියෙනවා 3ට 2යි. පුතේ අනුපාතයක් දීලා තියෙද්දී ඒ අනුපාතයෙන් අදාළ කොටස හොයන්න අපි එක භාගයක් විදිහට දාගන්න ඕනේ. පුතේ භාගයක් විදිහට දාගත්තේ ඉරෙන් යටට දාන්නේ අපි අනුපාත දෙකේ එකතුව. මේ කොටස 3යි මේ කොටස 2යි නම් ඒ දෙකේම එකතුව කීයද? 5යි. යටට දාගන්නවා මේ දෙකේම එකතුව. ඒකෙන් ඉරෙන් උඩට දාගන්නේ අපි අපිට අවශ්‍ය කොටසේ ප්‍රමාණය. අපිට අවශ්‍ය මොකක්ද? OQ නේ. OQ ප්‍රමාණය කීයද? 3යි. එහෙනම් 5න් 3යි. ඔන්න බලන්නකෝ. OQ එක අපිට හොයාගන්න පුළුවන් 10 ගුණ කිරීම 5න් 3 කියලා. 5ට 5 ඒවා 1යි. 10ට 5 ඒවා 2යි. දෙවරක් 3 කීයද? සෙන්ටිමීටර් 6ක් කියලා එනවා OQ දිග. හරි. OQ දිග සෙන්ටිමීටර 6යි. පුතේ මෙයා සෙන්ටිමීටර 6ක් නම් මෙයා කීයද? මෙයා සෙන්ටිමීටර 4යි. මොකද සම්පූර්ණම දිග සෙන්ටිමීටර 10යි. හරි. දැන් බලන්නකෝ. ළමයි ඔයාලට මෙන්න මෙහෙම ක්‍රමයක් මතකද කියලා බලන්න. වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ. එහෙම ප්‍රමේයක් මතක නැද්ද? මතක නැත්නම් ඔන්න මතක තියාගන්න. මොකද්ද ප්‍රමේය? වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ. මේ වෘත්තයේ AB කියන්නේ ජායක්. AB ජායේ මධ්‍ය ලක්ෂය තමයි Q කියන්නේ. Q ලක්ෂයේ ඉඳලා O කේන්ද්‍රයට යා කරන රේඛාව මොකද වෙන්නේ පුතේ? AB ජායට ලම්බක වෙනවා. ලම්බක වෙනවා කියන්නේ අංශක 90ක් වෙනවා. මෙතන අංශක 90යි. ඔන්න බලන්න. මෙතන අංශක 90යි පුතේ. මේ දිග දන්නවා සෙන්ටිමීටර 6යි කියලා. දැන් අපි මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මේ දිග අපි දන්නවද? මේ දිග දන්නවා. මේ දිග අපිට ගානේ දීලා තියෙනවා. මොකද්ද මේ දිග? OA කියන්නේ මොකක්ද මේ වෘත්තේ? මේ වෘත්තේ අරයක්. අරය සෙන්ටිමීටර් 10යි කියලා ගානේ දීලා තියෙනවා. මෙයා 10යි, මෙයා 6යි නම් මේ දිග අපිට හොයාගන්න බැයිද? පුළුවන්. මොකක්ද? මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. පයිතගරස් ප්‍රමේය දාලා ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. පයිතගරස් ප්‍රමේය මොකක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. හරි. දැන් බලන්න. කර්ණයේ දිග දන්නවා සෙන්ටිමීටර 10යි. ඉතුරු පාදයක දිග දන්නවා 6යි. තව එක පාදයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට පයිතගරස් ප්‍රමේය දාලත් මේ ගාන හදන්න පුළුවන්. එහෙම නැත්නම් පයිතගරස් ත්‍රිත්ව පාවිච්චි කරලත් මේ ගාන හදාගන්න පුළුවන්. පුතේ කෙටි ප්‍රශ්න වලට පයිතගරස් ත්‍රිත්ව පාවිච්චි කරන එක තමයි ලේසි. පයිතගරස් ත්‍රිත්ව කියන්නේ මොනවද? එක පාදයක් 3. ඉතුරු පාදය 4 නම් ඊළඟ පාදය 5යි. ඊට පස්සේ මේකේ ඕනෑම ගුණාකාරයක් මේකට වළංගු වෙනවා. මේක දෙකෙන් ගුණ කරොත් එහෙම 6යි 8යි 10යි. මේක 3ෙන් ගුණ කරොත් එහෙම 9යි 12යි 15යි. ඔන්න බලන්න. ওই විදිහට මේක ගුණ කර කර යන්න පුළුවන් අපිට. එතකොට මේ හැම එකක්ම මේ ඍජුකෝණී ත්‍රිකෝණ වල පාදවලට ගැලපෙනවා. හරි. ඊට අමතරව පුතේ අපිට ආය එකක් තියෙනවා 5 12 13. හරි. ඔය ටික චුට්ටක් මතක තියාගෙන ඉන්න. කෙටි ප්‍රශ්න වලට අපිට මේක මතකයි නම් ඉක්මනට ආදේශ කරලා උත්තර හොයාගන්න පුළුවන්. හරි. දැන් බලන්නකෝ. එක පාදයක් 6යි. ඉතුරු පාදේ 10යි. එහෙනම් ඊළඟ පාදයේ දිග හොයාගන්න පුළුවන් අපිට මෙන්න මේ සම්බන්ධතාව පාවිච්චි කරලා. 6යි 10යි නම් ඉතුරු පාදේ 8යි කියලා ඔන්න අපිට එතනින් ගන්න පුළුවන්. දැන් බලන්න. මේ පාදයයි සමානයි. එහෙනම් මෙයා 8යි නම් මෙයාත් 8ම තමයි. එහෙනම් අපිට AB ජායේ දිග එනවා කීයද? 8 එකතු කිරීම 8 සෙන්ටිමීටර් 16යි. වැඩේ තේරුණානේ? හරි.
හරි පුතේ. ප්‍රශ්න අංක 19. සාධක දෙකක ගුණිතයක් ලෙස ලියා දක්වන්න. සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න කියලා කියන්නේ. හරි. ඔන්න බලන්නකෝ. අපිට ගානේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. 2x වර්ග ඍණ 9x ධන 4. ඔන්න සාධක දෙක ගුණිතයක් විදිහට ලියා ගන්න කියලා කියන්නේ. පුතේ මේකට අපි කියනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා. පද තුනයි. පද තුනකින්ද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් කියලා කියනවා. අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න කලින් අපි මේ පද තුන පද හතරක් බවට පත් කරගන්න ඕනේ. කොහොමද පද හතරක් බවට පත් කරගන්නේ? පුතේ මේකට අපි කියනවා වර්ගපදය කියලා. මේකට කියනවා නියත පදය කියලා. නියත පදයයි වර්ගපදයයි අපි ගුණ කරගන්නවා. බලන්න 2x වර්ග ධන 4ෙන් ගුණ වුණාම අපිට එනවා 8x වර්ග. ඔන්න බලන්න. 2x වර්ගය ධන 4ෙන් ගුණ වුණාම අපිට එනවා 8x වර්ගය. දැන් අපි 8x වර්ගය හැදෙන විදි ටික බලන්න ඕනේ. ඔන්න බලන්න. 8x වර්ගය කොහොමද හැදෙන්නේ කියලා බලමු. 8x x වලින් ගුණ වුණාට පස්සේ 8x වර්ගය හැදෙනවා. හරි. ඔන්න එක ක්‍රමයක්. දැන් බලන්න ඊළඟ ක්‍රමය. 4x 2x වලින් ගුණ වුණොත් 8x වර්ගය හැදෙනවා. හරි. ඔය ක්‍රම දෙක විතරයි අපිට තියෙන්නේ. මොකද්ද? 8x x වලින් ගුණ වුණාම 8x වර්ගය හැදෙනවා. 4x 2x වලින් ගුණ වුණාම 8x වර්ගය හැදෙනවා. හරි. දැන් අපි බලමු මේ හැදෙන ආකාර වලින් මෙන්න මේ 9x කියන මැද පදය අපිට හොයාගන්න හදාගන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔන්න බලන්න. මෙතන 8x මෙතන x. මේ දෙක සුළු කරපුවාම අපිට 9x කියලා පදයක් ගන්න පුළුවන්ද කියලා බලනවා. 8x x සුළු කරපුවාම අපිට 9x කියලා පදයක් ගන්න පුළුවන් නේද? හරි. චුට්ටක් අපි බලමු ඊළඟ එකක් 4x තියෙනවා 2x තියෙනවා. සුළු කරාට පස්සේ එකතු කරොත් එහෙම 6x කියලා එකක් එනවා. අඩු කරොත් එහෙම 2x කියලා එකක් එනවා. 9x කියලා එකක් අපිට ගන්න බෑ. හැබැයි මෙයාගෙන් අපිට 9x කියලා එකක් ගන්න පුළුවන්. ඔන්න බලන්න. පුතේ මේ දෙක ගුණ කරපුවාම ලකුණ මොකක්ද? ධන. මැද පදයේ ලකුණ ඍණ. ගුණ කරපුවාම ධන වෙලා ඒ දෙක එකතු කරපුවාම හරි ඒ දෙක සුළු කරාට පස්සේ ලකුණ ඍණ වෙන්න නම් අපි මේ දෙකේ ලකුණු බලන්න ඕනේ කොහොමද හැසිරෙන්නේ කියලා. හරි. බලන්න. ගුණිතයක ලකුණ ධන වෙන්න නම් ගුණ වෙන සංඛ්‍යා දෙකේ ලකුණු අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එක්ක ධන වෙන්න ඕනේ, එක්ක ඍණ වෙන්න ඕනේ. සුළු කරාට පස්සේ උත්තරේට එන්නේ ඍණ නම් අනිවාර්යයෙන්ම මේ දෙකම මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. එහෙනම් මේ දෙකම ඍණ. ඔන්න බලන්න. ගුණිතේ ධන වෙන්න නම් ලකුණු සමාන වෙන්න ඕනේ. එක්ක ධන වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඍණ වෙන්න ඕනේ. එකතුව ඍණ වෙන්න නම් පද දෙකේම ලකුණු මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. දැන් මම මේ පද තුන පද හතරක් කරලා ලියන්න යන්නේ. 2x වර්ගය. ඍණ 9x වෙනුවට මට ලියන්න පුළුවන් ඍණ 8x ඍණ x කියලා. මම වෙනසක් කරේ නැහැ. ඔන්න බලන්න. උඩ එක්කේ නාම තමයි යට ඉන්නේ. ඍණ 9x වෙනුවට මම ලිව්වා ඍණ 8x ඍණ x කියලා. ඔච්චරයි. ඊට පස්සේ පුතේ අපි පද දෙක බැගින් සලකනවා. ඔන්න බලන්න. 2x වර්ග ඍණ 8x. මේ පද දෙකටම මට පේනවා 2x කියලා එකක් පොදුයි කියලා. 2x කියලා එකක් මම මෙන්න මේ විදිහට එළියට ගන්නවා. 2x වර්ගයෙන් 2x එකක් එළියට ආවට පස්සේ ඇතුලේ ඉතුරු වෙනවා x කියලා එකක්. 8x වලින් 2x එකක් එළියට ආවට පස්සේ පුතේ ඇතුලේ ඉතුරු වෙනවා 4. මෙතන ඍණ අපි ගත්තේ ධන හින්දා මැද්දේ ලකුණ ඍණ වෙනවා. ඍණ 8x වලින් ධන 2x එකක් එළියට ආවට පස්සේ 4ක් ඉතුරු වෙනවා. පුතේ මේ එළියට ආවට පස්සේ එළියට ගන්නවා කියලා අපි කරන්නේ අඩු කරන එක නෙවෙයි. එළියට ගන්නවා කියලා අපි කරන්නේ බෙදන එක. දැන් බලන්න. ඍණ x ඍණ 4. පුතේ මේ ප්‍රකාශනයම මට මෙතනත් හදාගන්න ඕනේ. මේ ප්‍රකාශනයම මෙතන හදාගන්න නම් මේ පද දෙකෙන් මොකද්ද මං එළියට ගන්න ඕනේ? ඍණ එකක් එළියට ගත්තනම් මට මේ ප්‍රකාශනය මෙතන හදාගන්න පුළුවන්. ඍණ x වලින් ඍණ එකක් එළියට ගත්තාම පුතේ ධන x එකක් ඇතුලේ ඉතුරු වෙනවා. ධන 4න් ඍණ එකක් එළියට ගත්තාම ඍණ 4ක්
ඇතුලේ ඉතුරු වෙනවා. ඔන්න බලන්න. මේ පද දෙකේ x ඍණ 4 x ඍණ 4 දෙන්නගෙම ඉන්නවා. ඔය x ඍණ 4 මම වරහණෙන් එළියට ගන්නවා. ඔන්න බලන්න. x ඍණ 4 වරහණෙන් එළියට ගත්තාම මෙතන ඉතුරු වෙනවා මොකක්ද? 2x. මෙතන ඉතුරු වෙනවා ඍණ 1. ඔන්න ඔය විදිහට අපිට පද දෙකක ගුණිතයක් විදිහට ඔක ලියා ගන්න පුළුවන්. සාධක දෙකක ගුණිතයක් විදිහට මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරිනේ. පුතේ 20 වෙනි ගාන බලන්න. ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදයේ 21ද තුන්වෙනි පදයේ 63ද වේ නම් එහි A කියන්නේ පොදු අනුපාතය සහ B මුල් පදයේ සොයන්න කියලා කියනවා. A කොටසෙන් කියනවා පොදු අනුපාතය හොයන්න කියලා, B කොටසෙන් කියනවා මුල් පදය හොයන්න කියලා. පුතේ ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදය හොයන සූත්‍රයක් අපි දන්නවා. මොකක්ද? ඔන්න බලන්න. n වෙනි පදය හොයන සූත්‍රය තමයි tn සමානයි ar n ඍණ 1. මොකද්ද? tn සමානයි ar n ඍණ 1. a කියන්නේ මොකක්ද? පුතේ a කියන්නේ මුල් පදය. a කියන්නේ මුල් පදය. r කියන්නේ පොදු අනුපාතය. පුතේ සමාන්තර ශ්‍රේණි වල තියෙන්නේ පොදු අන්තරය කියලා එකක්. ගුණෝත්තර ශ්‍රේණි වල තියෙන්නේ පොදු අනුපාතය කියලා එකක්. ඔය දෙක පටල ගන්න එපා. පොදු අන්තරයක් කියන්නේ මොකක්ද? පොදු අන්තරයක් කියන්නේ පසුපදයෙන් පෙර පදය අඩු කරපුවාම එන උත්තරේ. පසුපදයෙන් පෙර පදය අඩු කරපුවාම එන උත්තරේට තමයි පොදු අන්තරයක් කියලා කියන්නේ. අන්තරය කියන්නේ අඩු කිරීමටනේ. එහෙනම් පසුපදයෙන් පෙර පදය අඩු කරපුවාම එන උත්තරේට අපි කියනවා පොදු අන්තරය කියලා. පොදු අනුපාතය කියන්නේ පුතේ පසුපදයේ පෙර පදයෙන් බෙදපුවාම එන උත්තරේට අපි කියනවා පොදු අනුපාතයක් කියලා. අනුපාතය කියන්නේ බෙදීමට. හරි. ඒක මතකයි. හරි. ඔන්න බලන්නකෝ. අපිට ගානේ දත්ත දෙකක් දීලා තියෙනවා. දෙවෙනි පදයේ 21 කියලා දීලා තියෙනවා. තුන්වෙනි පදය 63 කියලා දීලා තියෙනවා. ඔන්න බලන්න පුතේ. දෙවෙනි පදයේ 21. T2 අගය දීලා තියෙනවා. T3 අගයක් දීලා තියෙනවා. හරි. අපි එහෙනම් මේ සමීකරණයට ආදේශ කරගෙන යමු. T2 අගය කීයද? දෙවෙනි පදයේ 21යි. T2 එහෙනම් 21යි. ඒ කියන්නේ මුල් පදය. අපි මුල් පදය දන්නේ නැහැ. එහෙනම් අපි ඒක ඒ විදිහටම තියනවා. R කියන්නේ පොදු අනුපාතය. පුතේ පොදු අනුපාතය අපි දන්නේ නැහැ. එහෙනම් ඒක ඒ විදිහටම තියනවා. n ඍණ 1. පුතේ n කියන්නේ මෙන්න මේ පදයට. අපි දැන් කීවෙනි පදයේද දන්නේ? දෙවෙනි පදය. දෙවෙනි පදේ නම් n වෙනුවට අපි කීයද දාන්නේ? 2. 2 ඍණ 1. ඔන්න බලන්න. 2 ඍණ 1. දෙකෙන් එකක් අඩු වුනහම කීයද? 1යි. අපිට එහෙනම් ආය පාරක් මේක ලියන්න පුළුවන්. 21 සමානයි ar වල පළවෙනි බලය. පළවෙනි බලය අපි සාමාන්‍යයෙන් ලියන්නේ. ඔන්න අපිට සමීකරණ අංක 1 ආවා. ඊළඟට ගානේ දීලා තියෙන ඊළඟ දත්තය තමයි තුන්වෙනි පදයේ 63යි කියලා. ඔන්න බලන්න. තුන්වෙනි පදය කියන්නේ T3. T3 කීයද? 63යි කියලා අපිට ගානේ දීලා තියෙනවා. T3 63යි. අපි දන්නේ නැහැ. ඒ විදිහටම ලියනවා. R කියන එකත් අපි දන්නේ නැහැ. R ඒ විදිහටම ලියනවා. දැන් n වෙනුවට කීයද දාන්නේ? අපි තුන්වෙනි පදයට ආදේශ කරන හින්දා n වෙනුවට දාන්නේ 3. 3 ඍණ 1. ඔන්න බලන්නකෝ. 63 සමානයි AR 3න් එකක් අඩු කරපුවාම කීයද? 2යි. ඔන්න බලන්න. අපිට සමීකරණ දෙකක් ආවා. අපෙන් අහන්නේ A වල අගයයි R වල අගයයි. දැන් මේක දිහා බලපුවාම පුතේ මට පේනවා මේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවොත් එහෙම අපිට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න බලන්නකෝ. මම දෙවෙනි සමීකරණය බෙදනවා පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය මොකක්ද? 63. 63 සමානයි AR වර්ග. ඕක මම බෙදනවා පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය මෙතන ඉන්නේ 21යි. ඔන්න 21. මේ පැත්ත
ඉන්නේ AR. ඔන්න මං කරපු එක තේරුණාද? පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදුවා. ඔන්න බලන්නකෝ. 21ට 21 ඒවා 1යි 63ට 21 ඒවා 3යි. A වලට A වල ඒවා 1යි මෙතන Aට ඒවා 1යි. R ට R ඒවා 1යි R වර්ගයට ඔන්නෝම සුළු වෙලා යනවා. දැන් බලන්න 3 බෙදීම 1 3යි මෙතන උඩ ඉන්නේ R. ඔන්න අපිට R වල උත්තරය ආවා කීයද? 3යි කියලා. R කියන්නේ මොකක්ද? පොදු අනුපාතය. එහෙනම් අපි R වල අගය මේ සමීකරණ අංක 1ට ආදේශ කරලා ඒ වල උත්තරේ හොයමු. මම ලියනවා සමීකරණ අංක 1. ඔන්න 21 සමානයි 21 සමානයි A. A දන්නේ නැහැ. අපි A හොයන්න තමයි යන්නේ. A වතාවක් R කියන්නේ 3. ගුණ කිරීමේ 3 සමාන ලකුණින් මේ පැත්තට යද්දි බෙදීමේ 3ක් වෙනවා. එතකොට A සමාන වෙනවා 21 බෙදීම 3ට. එතකොට A සමාන වෙනවා කීයද? 3ට 3 ඒවා 1යි 21ට 3 ඒවා 7යි. 7 බෙදීම 1 A සමානයි 7 කියලා උත්තරේ එනවා. හරිනේ? හරි. හරි පුතේ. ප්‍රශ්න අංක 21. විසඳන්න කියලා තියෙන්නේ. විසඳන්න කියලා කියද්දී අපි මොකද්ද කරන්න ඕනේ? මං ඉස්සෙල්ලත් කිව්වා විසඳන්න, සුළු කරන්න වගේ දීලා තිබ්බොත් එහෙම අපි මේකේ නොදන්නා පදේ අගය තමයි අපි හොයන්න ඕනේ. ඔන්න බලන්නකෝ. ආයෙත් අර විදිහම ගානවා. ලේසි. 2 බෙදීම 3යි A. අඩු කිරීම 4 බෙදීම 9යි A. සමානයි 1 බෙදීම 18. විසඳන්න කියලා තියෙන්නේ. පුතේ එහෙනම් අපි මේකේ හොයන්න ඕනේ. මෙන්න මේ A වලගේ තමයි අපි හොයන්න ඕනේ. අර විදිහටම තමයි. භාග සංඛ්‍යා හැබැයි මේකේ වීජීය පදයක් තියෙනවා. එහෙනම් මොන භාගද මේ? වීජීය භාග. මං කලිනුත් කිව්වා වීජීය භාග සුළු කරන විදිය. පුතේ වීජීය භාග නෙවෙයි මොන භාගයක් කොහොම සුළු කරන්න තිබ්බත් හරය සමාන කරගෙන තමයි සුළු කරන්න ඕනේ. බැලූ බැල්මට ඔයාට පේනවා හරය සමාන නැහැ. එහෙනම් හරය සමාන වෙන්න මේ දෙකට තුල්්‍ය භාග හදන්න ඕනේ. අපි පොදු හරය ගන්න ඕනේ. පොදු හරය කියලා ගන්නෙ මොකක්ද? මේ 3යි A සහ 9යි A ගේ කුඩා පොදු ගුණාකාරය තමයි අපි පොදු හරය කියලා ගන්න. මම ඔයාලට කිව්වා කුඩා පොදු ගුණාකාරය හොයන්න ලේසි ක්‍රමයක්. හරයන් දෙක ලියාගත්තා. ඒකේ ඉලක්කම් දෙක ගත්තා. කොහොමද? 3 සහ 9. ඔය ඉලක්කම් දෙකෙන් විශාල ඉලක්කම ගන්නවා. 9. 9 බලනවා පොඩි ඉලක්කම් වලින් බෙදෙනවද කියලා. 9 3ෙන් බෙදෙනවද? බෙදෙනවා. එහෙනම් ඔන්න 9 කුඩා පොදු ගුණාකාරයට එනවා. හරි. ඊළඟට ඉලක්කම 9. බලන්න ඊළඟට වීජීය පද තියෙනවා. මම කිව්වා වීජීය පදවල වැඩිම බලය සහිත වීජීය පද තමයි අපි කුඩා පොදු ගුණාකාරයට යොදන්නේ කියලා. මොනවද තියෙන වීජීය පද? A විතරයි තියෙන්නේ. බලන්න. මෙතනත් A වල පළවෙනි බලය, මෙතනත් A වල පළවෙනි බලය. එහෙනම් කුඩා පොදු ගුණාකාරයටත් එන්නේ A වල පළවෙනි බලය. හරි. එහෙනම් පොදු හරය අපිට එනවා කීයද? 9යි A. ඔන්න 9යි A. දැන් බලන්න. මෙතන තිබ්බ 3යි A මෙතෙන් දෙද්දි 9යි A වෙලා තියෙනවා. 3යි A 9යි A වෙන්නේ 3ෙන් ගුණ වුණාම හරය 3ෙන් ගුණ වුණා කියන්නේ ලවයත් 3ෙන් ගුණ කරගන්න ඕනේ. අඩු කිරීම. මෙතන තියෙන 9යි A මෙතෙන් දෙද්දිත් 9යි Aම තමයි. වෙනසක් වෙලා නැහැ. හරය වෙනස් වෙලා නැහැ කියන්නේ පුතේ ලවයත් වෙනස් වෙන්නේ නැහැ. 4 ඒ විදිහටම ලියනවා. මේ පැත්තේ ඉන්නවා 1 8 18. හරි. දැන් බලන්නකෝ. දෙවරක් 3 6යි. අඩු කිරීම 4යි. බෙදීම 9ක් A. සමානයි 1 8 ඔන්න 18යි. 6න් 4ක් අඩු වුණාම 2යි. 9ක් A සමානයි 1 8 18යි. මම මෙන්න මෙහෙන් ලියන්නම්. හරි. දැන් බලන්න. A වල අගය හොයාගන්න ඕනේ. පුතේ අපි මේ වගේ වෙලාවට හරස් ගුණිතය යොදනවා. හරස් ගුණිතය කියන්නේ මෙන්න මෙහෙම ගුණ කරගන්න ඕනේ. මේ හරය මෙයාගේ ලවයෙන් ගුණ කරනවා. මෙයාගේ හරය මෙයාගේ
9න් ගුණ කරනවා. ඔන්න බලන්න 9යි a එකෙන් ගුණ කරගන්න යන්නේ. ඊට කලින් මම 18 දෙකෙන් ගුණ කරගන්නම්කෝ. දෙක ගුණ කිරීම 18. දෙක ගුණ කිරීම 18 සමාන වෙනවා 9යි a ගුණ කිරීම 1. 9යි a එකෙන් ගුණ වුණාම කීයද පුතේ? 9ම තමයි. දැන් ඔන්න බලන්නකෝ. දෙක ගුණ කිරීම 18 සමානයි 9යි a. මම ඒව ලගේ හොයන්න දෙපැත්තම කීයෙන්ද බෙදන්නේ? 9න් බෙදනවා. 9ට 9 එකයි 9ට 9 එකයි. එතකොට මේ පැත්ත ඉතුරු වෙනවා a. ඔන්න බලන්නකෝ. 9ට 9 එකයි 18ට 9 දෙකයි දෙවරක් දෙක 4යි කියලා අපිට ඒ වල උත්තරේ එනවා. වැඩේ තේරුණානේ? හරි. හරි. 22 වෙනි ප්‍රශ්නේ. පුතේ පතුලේ අරය R ද උස h ද වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එහි පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක් නම් සිලින්ඩරයේ උස අරය මෙන් කී ගුණයක්ද කියලා අහනවා. ඔන්න බලන්න. මම සිලින්ඩරය ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට සිලින්ඩරේ තියෙනවා. හරි. බලන්නකෝ. මෙන්න අරය R කියලා කියනවා උස h කියලා කියනවා. අපිට කියන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක් කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පතුලේ වර්ගඵලය වගේ 4 ගුණයක්. පතුලේ වර්ගඵලය කියන්නේ මොකක්ද පුතේ? මේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග. වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග. ඒ වගේ 4 ගුණයක් ලු මොකක්ද? මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. පුතේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ පරිධිය ගුණ කරන්න ඕනේ උසෙන්. පරිධිය කොහොමද හොයන්නේ? 25r. පරිධිය හොයනවා 25r වතාවක් උස h. හරි. දැන් අපි සුළු කරගෙන යමු. දෙපැත්තෙම 5 තියෙනවා. 5ට 5 සුළු වෙලා යනවා. ඔන්න බලන්නකෝ. මේ පැත්තේ r ට මේ පැත්තේ 1r කෙනෙක් සුළු වෙලා යනවා. දෙකට දෙකේවා 1යි 4ට දෙකේවා 2යි. ඔන්න බලන්න දෙක ගුණ කිරීම r 2යි r සමානයි මේ පැත්තේ එනවා කොච්චරක්ද h. අපෙන් අහන්නේ මොකක්ද? සිලින්ඩරයේ උස අරයමෙන් කී ගුණයක්ද කියලා අහන්නේ. එහෙනම් සිලින්ඩරයේ උස අරය වගේ කී ගුණයක්ද? දෙගුණයක් වෙනවා. අපි ලියන්න ඕනේ දෙගුණයක් වේ කියලා. වැඩේ තේරුණාද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය පතුලේ වර්ගඵලය වගේ 4 ගුණයක් වෙනවා කියලා තමයි කියන්නේ. හරියටම වර්ගඵලයට සම්බන්ධතාවයක් ලියා ගන්න ඕනේ. හරි. හරි පුතේ. 23 වෙනි ගාන. දී ඇති සටහන ඇසුරෙන් A ඡේදන B හි අවයව ලියා දක්වන්න කියලා කියනවා. හරි. A ඡේදන B. ඔන්න බලා ගන්නකෝ. කලිනුත් අපි කුලක ගානක් ලිව්වා. කුලක ගානක් හැදුවා. ඒ වගේම තමයි මේක. මෙතන ඉන්නවා A මෙයා B අපෙන් අහන්නේ මොකක්ද? A ඡේදන B ගේ අවයව තමයි අහන්නේ. ඕන බලන්නකෝ. මං කලිනුත් කිව්වා. මේ මැද්දේ ඉන්න කෙනාව අමතක කරන්න. ඉස්සෙල්ලාම මෙයා බලමු. A. අපි ඔන්න පාට කරගන්න යන්නේ. A. මම A කුලකේ පාට කරගන්නවා. ඔන්න බලන්න. ඔන්න A කියන්නේ මේ මුළු රවුමම. හරිද? ඔන්න මම මේ මුළු රවුමම පාට කරගත්තා. ඊළඟට B. ඔන්න මම B මේ පැත්තට පාට කරනවා. හරි. B කියන්නේ මේ රවුම, A කියන්නේ මේ රවුම. හරි. ඊළඟට අපිට අපෙන් අහන්නේ මොකක්ද? A ඡේදන B. A ඡේදන B තමයි අපෙන් අහන්නේ. පුතේ ඡේදනය කියන්නේ මොකක්ද? මම කලිනුත් කිව්වා ඡේදනය කියන්නේ ඒ දෙන්නටම අයිති පොදු අවයව. ඒ කියන්නේ මේ පාට වෙලා ඉරි කෑලි දෙකම වැදිලා තියෙන කොටස. Aටයි Bටයි අයිති පොදු අවයව තමයි ඡේදනය කියලා කියන්නේ.
ඉරි කෑලි දෙකම වැදිලා තියෙන්නේ මොන කොටසේද? මෙන්න මේ කොටසේ නේද? ඔන්න ඔය කොටසේ තමයි ඉරි කෑලි දෙකම වැදිලා තියෙන්නේ. එහෙනම් ඒකේ අවයව අපිට කොහොමද ලියන්න පුළුවන් වෙන්නේ? අවයව තමයි දෙක. සංගල වරාණක් ඇතුලේ ලියන්න ඕනේ. වැඩේ තේරුණානේ? මේලය කියන්නේ සම්පූර්ණ අවයව, සියලුම අවයව. ඡේදනය කියන්නේ පොදු අවයව. පටල ගන්න එපා. පුතේ මේලය කියන්නේ මෙන්න මේකට. මේලය පුතේ මාලය වගේ. මාලය වගේ එල්ලෙනවා. ඡේදනය කියන්නේ ඒකේ අනිත් පැත්ත. හරි. හරි ළමයි. 24 වෙනි ප්‍රශ්නේ. රූපයේ දැක්වෙන ABC සම ද්විපාද ත්‍රිකෝණයේ දත්ත ඇසුරෙන් BC හි දිග සොයන්න කියලා කියනවා. හරි. ඔන්න බලන්නකෝ. මම රූපය අඳ ගන්නම්. පුතේ මෙතන තියෙන්නේ 2 වර්ගමූල 6. අපෙන් අහන්නේ මොකක්ද? ABC කියන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්ලු. ඒකේ දත්ත ඇසුරෙන් BC හි අගය සොයන්න කියලා කියනවා. BC හි අගය සොයන්න කියලා කියන්නේ. පුතේ සම ද්විපාද ත්‍රිකෝණයක මේ ශීර්ෂයේ ඉඳලා ආධාරකයට ලම්බකයක් ඇන්දට පස්සේ මේක සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ BD කියන කොටසයි DC කියන කොටසයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔන්න බලන්නකෝ. දැන් අපිට මෙන්න මෙහෙම එකක් පේන්න ඕනේ. මං කලිනුත් ඔයාලට කිව්වා. මේ මොකක්ද? මෙන්න මේ ත්‍රිකෝණය විතරක් සලකන්න. මේ ත්‍රිකෝණය මොකක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. පුතේ ඍජුකෝණී ත්‍රිකෝණ ආශ්‍රිතව අපි කතා කරන ප්‍රමේයයක් තියෙනවා. මොකක්ද? පයිතගරස් ප්‍රමේය. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණය අඩංගු පාද මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. හරි. ඔයාලට මතක තියාගන්න ලේසියට මෙන්න මෙහෙම මතක තියාගන්න. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ගවල එකතුවට. හැබැයි පුතේ විභාගෙට පයිතගරස් ප්‍රමේය ලියන්න කියලා આવොත් එහෙම අර සම්පූර්ණ ප්‍රමේයම ලියන්න ඕනේ. හරි. අපි බලමු. දැන් අපිට මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා මේ පාදයේ දිග හොයාගන්න පුළුවන්. මේ පාදයේ දිගයි සමාන හින්දා මොකද වෙන්නේ? ඒ පාද දෙකේම දිග එකතු කරලා අපිට BC පාදයේ සම්පූර්ණ දිග හොයාගන්න පුළුවන්. මම පයිතගරස් ප්‍රමේය දානවා මෙන්න මේ ත්‍රිකෝණයට. ඔන්න බලන්නකෝ. කර්ණය කීයද? 7යි. ඔන්න කර්ණයේ වර්ගය 7යි. ඉතිරි පාදවල වර්ගවල එකතුවට. පුතේ මම DC පාදේ x කියලා ගන්නම් ලේසියට. 2 මූල 6 වර්ගය. 2 වර්ගමූල 6 වර්ගය එකතු කරන්න ඕනේ x කියන එක්කෙනාගේ වර්ගය. ඔන්න බලන්න. 7 වර්ගය. 7 වර්ගය කීයද? 49යි. සමානයි. 2 මූල 6 වර්ගය. පුතේ මෙතන ගුණිතයක් තියෙන්නේ. ගුණිතයක් තියෙනවා නම් අපිට ඒ දෙකටම වෙන වෙනම වර්ගය ඇප්ලයි කරන්න පුළුවන්. ඒ දෙකටම වර්ගය යොදන්න පුළුවන්. දෙකේ වර්ගය ගුණ කිරීම මූල 6 වර්ගය. ඕක මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම. දෙකේ වර්ගය වතාවක් මූල 6 වර්ගය. දෙකේ වර්ගය කීයද? 4යි. ගුණ කිරීම. මේ වර්ගමූලයට වර්ගය මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 6. 4 වතාවක් 6. එකතු කිරීම x වර්ගය. මේ පැත්තේ ඉන්නවා 49. සමානයි. 4 වතාවක් 6 24යි. එකතු කිරීම x වර්ගය. මේ පැත්තේ ඉන්න 24 සමාන ලකුණෙන් එහා පැත්තට එනකොට ඍණ 24ක් වෙනවා. x වර්ගය සමාන වෙනවා 49න් අඩු කරනවා 24ක්. ඔන්න බලන්නකෝ. 9න් 4ක් ගියාට පස්සේ 5යි 4න් 2ක් ගියාට පස්සේ 2යි. x වර්ගය. පුතේ x හොයන්න අපි දෙපැත්තට මොකද කරන්නේ? වර්ගමූලයක් දානවා. ඔන්න බලන්න.
මේ වර්ගයට වර්ගමූලය මොකද වෙන්නේ? සුළු වෙලා ගිහිල්ලා x ඉතුරු වෙනවා. 25 වර්ගමූලය අපි දන්නවා පුතේ කීයද? සෙන්ටිමීටර් 5යි. x සෙන්ටිමීටර් 5යි. එහෙනම් මෙයත් x. එහෙනම් අපිට BC පාදයේ දිග ලියන්න පුළුවන් කොහොමද? සෙන්ටිමීටර් 5ට එකතු කරනවා සෙන්ටිමීටර් 5ක් කීයද? සෙන්ටිමීටර් 10යි. හරි. වැඩේ තේරුණාද? හරි.